හරි මේ ඇහෙනවද බලන්න? හරි මේ මම අද කරන්න ඉන්නේ ඩයිලෙක්ට්‍රික් පාර්ට් එකයි හයි වෝල්ටේජ් ජෙනරේෂන් කියන පාර්ට් එකයි මේ රසාර මැඩම් කරපු ටික. හයි මේ ඩයිලෙක්ට්‍රික් වල ඩයිලෙක්ට්‍රික් ඒ කියන්නේ මෙතන මැටීරියල් කියන එක අපි ප්‍රධාන වශයෙන් බෙදනවා කොටස් කීපයකට. කන්ඩක්ටිං, සෙමි කන්ඩක්ටිං, ඩයිලෙක්ට්‍රික්, මැග්නටික්. කන්ඩක්ටිං කියන එක දන්නවනේ. මේ ඊට සෙමි කන්ඩක්ටිං කියන්නේ අර කන්ඩක්ටිං තරම්ම මේ කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ නැහැ. ඊට වඩා අඩුයි ෆ්ලෝ වෙන එක. ඩයිලෙක්ට්‍රික් කියන්නේ ඒක මාධ්‍යයක්. එතකොට ඒකේ ෆ්‍රී චාර්ජස් නැහැ. හැබැයි අර ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නාට පස්සේ එයා පෝලරයිසේෂන් කියලා වැඩක් වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට අනුව හැඩ ගැහෙනවා. මැග්නටික් කියන්නේ එයා මැග්නටික් ෆීල්ඩ් එකක් හදන මැටීරියල්. ඊට පස්සේ මැටීරියල් ප්‍රොපර්ටිස් කියන එක කතා කරලා පස්සේ අපිට ඒකයි විදිහට බෙදන්න පුළුවන් අයිසෙන්ට්‍රොපික් මැටීරියල්, ඇනිසොට්‍රොපික් මැටීරියල් කියලා. ඒ කියන්නේ අයිසොට්‍රොපික් කියන්නේ අර යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් වෙච්ච ප්‍රොපර්ටිස් තියෙන ඒවා. මෙටල්, ඇලොයි, ග්ලාසස්. ඒවයි ඩිරෙක්ෂන් එක මත මේ එයාගේ ප්‍රොපර්ටිස් රඳාපවතින්නේ නැහැ. දැන් wood ඊට පස්සේ soil sample එකක් ගත්තොත් ඒක ඩිරෙක්ෂන් එක මත වෙනස් වෙනවා. ඒ කියන්නේ පොළොවේ ගැඹුරට යන්න යන්න එයාගේ soil sample එකේ තියෙන ප්‍රොපර්ටිස් වෙනස් වෙනවා. එයාගේ මේ අනිත් ප්‍රොපර්ටිස් ගත්තොත් මැග්නටික් ඒ ගතිය, එහෙම නැත්නම් කන්ඩක්ටිං වෙන එක, රෙසිස්ටන්ස් එක, ඒ ඔක්කොම ටික මේ එයාගේ තැනින් තැනට වෙනස් වෙන ඒවා. හැබැයි මෙටල්, ඇලොයි, ග්ලාසස් වගේ ගත්තොත් ඒ ඔක්කොම යුනිෆෝම්. ඊට පස්සේ අපිට තියෙනවා ඩයිලෙක්ට්‍රික් ස්ට්‍රෙන්ත් එක කියන එක. ඩයිලෙක්ට්‍රික් ස්ට්‍රෙන්ත් එක කියන්නේ සරලවම බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක කියලා තමයි. එයාවල 30යි කිලෝවෝල්ට් සෙන්ටිමීටරයට කියලා ගන්න. ඒ කියන්නේ නෝමල් මේ තියෙන නෝමල් කන්ඩිෂන් වල සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන යටතේ එයාවල මේ බ්‍රේක් ඩවුන් ස්ට්‍රෙන්ත් එක. එතකොට ඩයිලෙක්ට්‍රික් ස්ට්‍රෙන්ත් එක කියන්නේ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක වගේ දෙයක්. මේ මෙතනත් දාලා තින්නේ එයාවලට වෝල්ට් මීටර වලින් දීලා තින්නේ. ඒත් මේකම තමයි. මේක අර අනිත් කන්ඩිෂන් වලදී පොඩ්ඩක් වෙනස් වෙනවා. අකුණු ගහනකොට මේක අඩු වෙනවා 9යි කිලෝවෝල්ට් සෙන්ටිමීටරයට වගේ අඩු වෙනවා. ඒක අඩු වෙන්නේත් අර අකුණු ගහනකොට හියුමිඩිටි එක, මොයිස්චර් එක, ඊට පස්සේ එයා ඩෙන්සිටි එක, ටෙම්පරේචර් එක වගේ දේවල් වෙනස් වෙනවා. අන්න ඒක නිසා මේක මෙන්න මේ වගේ ගන්නකට අඩු වෙනවා. ඩයිලෙක්ට්‍රික් කොන්ස්ටන්ට් එක කියන්නේ ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එක කොච්චර දුරට රෙස්පොන්ස් කරනවද ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇප්ලයි කරනවා මොකක් හරි මැටීරියල් එකකට. ඒ මැටීරියල් එකේ තියෙනවා ඉස්සරහට අපි කතා කරනවා කොහොමද මේ පෝලරයිසේෂන් වෙන්නේ කියලා. අන්න එතකොට මම ඒක ගොඩක් පැහැදිලි කරන්න. ආයේ ඩයිලෙක්ට්‍රික් කියන මැටීරියල් අපිට බෙදන්න පුළුවන් පෝලර් ඩයිලෙක්ට්‍රික් and non polar ඩයිලෙක්ට්‍රික් කියලා. එතනට එන්න කලින් ඊට පස්සේ ඩයිලෙක්ට්‍රික් ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ඩයිපෝල් එකක් කියන්නේ මේක නම් තේරෙනවනේ. චාර්ජස් දෙකක් තියෙනවා පොසිටිව් and නෙගටිව්. එතකොට d කියන ඩිස්ටන්ස් එකකින් එතකොට ඩයිලෙක්ට්‍රික් මේ ඉලෙක්ට්‍රික් ඩයිපෝල් මොමන්ට් එක කියන එක චාර්ජ් එක ටයිම්ස් ඩිස්ටන්ස් එක කියලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනට එනවා පෝලර් ඩයිලෙක්ට්‍රික් කියන්නේ පෝලර් ඩයිලෙක්ට්‍රික් කියන්නේ එයා ස්වභාවිකවම මේ පෝල දෙකකට වෙන් වෙලා තියෙන්නේ. ඒක අපි හිතුවොත් HCl කියන්නේ HCl කියන සාම්පල් එකේ එතකොට HCl අණුවක් ගත්තම එයා ස්වභාවිකවම වෙන් වෙලා තියෙන. ඒ කියන්නේ ක්ලෝරින් කියන එක
ස්වභාවිකවම ඍණ වෙලා තිනවා හයිඩ්‍රජන් කියන එක ධන වෙලා තිනවා. එතකොට මෙයාගේ ඇතුලේ මේ මොලිකියු මේ අණුව ගත්තාම මෙයාගේ ස්වභාවයෙන්ම ඩයිලෙක්ට්‍රික් එකක් ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් තියෙනවා පොඩි එකක්. අන්න ඒක නිසා මේ තියෙන්නේ මේ වගේ ඒවා. මේවා ඒ කියන්නේ ස්වභාවිකවම තියෙන ඒවා. හැබැයි අපි අනිත් විදිහට ගත්තොත් මේ හයිඩ්‍රජන් ඔක්සිජන් ඒවා ස්වභාවිකවම ඩයිලෙක්ට්‍රික් එකක් ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් එයාගේ හැදෙන්නේ නැහැ. එයා ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ චාර්ජස් බෙදිලා ඉන්නේ නැහැ. ඒ අන්න ඒව තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ නිකන් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක නැති වෙලාවේදී එයාගේ ඩයිපෝල්ස් පේන්නේ නැහැ. මෙන්න මෙතන වෙන්නේ මොකද්ද? පෝලර් ඩයිලෙක්ට්‍රික් කියන්නේ මෙන්න මේ වගේ HCl කියන ඒවා. ඒවට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇප්ලයි කරාට පස්සේ දැන් මේ මෙතන මේ ඩිරෙක්ෂන් එකට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙන්නේ මේ රැන්ඩම් මොමන්ට් එකක් නේ තියෙන්නේ. මේ ධන ඍණ කියන ඒවා අහඹු විදිහට තමයි විසිරලා තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් දුන්න ගමන් මේ ටික ඔක්කොම එක විදිහකට එලයින් වෙන්න ගන්නවා. ධන ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ ධන පොසිටිව් චාර්ජස් තියෙන ඒවා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ඒ දිශාවටත් නෙගටිව් චාර්ජස් අනිත් පැත්තටත් හැදෙනවා. නොන් පෝලර් ඩයිලෙක්ට්‍රික් වල වෙන්නේ මොකද්ද? දැන් මෙන්න මේ වගේ හයිඩ්‍රජන් කියලා හිතුවොත් මෙයාට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නම මෙයා අර ඉලෙක්ට්‍රෝන වලාව පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා මෙයා හදාගන්නවා පොඩි චාර්ජ් එකක් හදාගන්නවා ධනයි ඍණයි කියලා. අන්න ඒක තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මෙතන නැහැ. ස්වභාවිකව තියෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නට පස්සේ අර ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ දිශාවට මේ ධනයි ඍණයි විදියට ඒ ටික හදාගන්නවා. හදාගන්න එක තමයි වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ අපි ඉස්සරහට කතා කරනවා. මේ හදාගත්තට පස්සේ මෙතන මේ අණුව ඇතුලේ මේ ධන මේ චාර්ජස් වලින් නම් ඍණ චාර්ජස් වලට පොඩි අර ඉන්ටර්නල් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හදාගන්නවා. මේ ඇතුලේ තියෙන චාර්ජස් නිසා. මෙන්න මෙතන කියලා තියෙන්නේත් ඒක තමයි. non polar dielectric වල මම මෙන්න මේ අණුවක් ගත්තොත් මේ පැත්තට ඇප්ලයි කරලා තිනවා E node කියලා මේ එක්ස්ටර්නල් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. එතකොට ඒකට මෙයා හැදිලා තියෙනවා. ඒක නිසා ඇතුලේ හැදෙනවා පොඩි එකක් EP කියලා අරන් තියෙනවා. ඩිරෙක්ෂන් ටු E node. ඔය මෙතනත් කියලා තියෙන්නේ. E node කියන එක තමයි අපි ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ surface charges inducible surface charges EP කියලා පොඩි එකක් අපි මෙයා හදාගන්නවා. එතකොට මෙයාගේ ටෝටල් එක ගත්තොත් මොකක්ද වෙන්නේ? ටෝටල් එක වෙන්නේ E node ධන EP. හැබැයි මේක වෙක්ටර් ෆෝම් එකෙන් තියෙන්නේ. දැන් E ගේ ඩිරෙක්ෂන් එක තියෙන මෙහෙට, EP ගේ ඩිරෙක්ෂන් එක තියෙන මෙහෙට. එතකොට මේ දෙන්න එකතු වුණාට පස්සේ හැදෙන E කියන අර ටෝටල් එක E node ට වඩා අඩුව ගියා. ඒක තමයි මෙන්න මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තමයි පෝලරයිසේෂන් කියන කතාව එන්නේ. පෝලරයිසේෂන් කියන්නේ මැටීරියල් එකකට අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරනවා. මම මෙතනට තව උදාහරණ ටිකක් කියලා ඉන්නම්. HCl NH3 කියන එකත් අර දන්නවනේ. ඒක ඊට පස්සේ CCl4 කියන එක මේ HCl H මෙන්න මේවා මේ ඔක්කොම අයිති වෙන්නේ පෝලර් ඩයිලෙක්ට්‍රික්. non polar dielectric ඒවට අයිති වෙන්නේ BF3 CCl4 මේවා අර A level chemistry වලට කරේ අර මේකේ ත්‍රිමාණ විදියට හිතුවට පස්සේ මෙයාගේ ඔක්කොම අර ස්වභාවිකව තියෙද්දි මෙයාගේ කිසිම ඩයිපෝල් එකක් හැදෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නම තමයි මෙයාගේ ඩයිපෝල් එකක් හදාගන්නේ. ඊට පස්සේ පෝලරයිසේෂන්
කියන්නේ දැන් මෙතන මැටීරියල් එකක් අරගෙන තියෙනවා. මැටීරියල් මොකක් හරි සාම්පල් එකක්. මෙන්න මේ සාම්පල් එකේ අණු තියෙනවා. අනේ පොඩි පොඩි අණු වල පොඩි පොඩි මේ සිම්පල් p කියලා මම ගන්නවා. සිම්පල් p කියලා මේ මේක ඔක්කොම වෙන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇප්ලයි කරාට පස්සේ මේ පොඩි පොඩි ඒක ඉස්සරහා මෙතන කියන්න. මෙදින්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නාම මෙන්න මේ චූටි අණු හැදෙනවා ධන ඍණ විදියට. එතකොට මෙයාගේ ටෝටල් එකට අපිට ගන්න පුළුවන් මේ පොඩි ටිකේ ඔක්කොම එකතුව. මේ දැන් මෙතන පොඩි එකක charge එක simple q කියලා ගත්තොත් මෙන්න මේ මෙයා හැදෙන එක මට මේ capital Q කියන එක ලියන්න පුළුවන් sigma simple q කියලා. ඒ කියන්නේ අර පොඩි පොඩි ඒ වගේ ටික එකතු වුණාට පස්සේ අපිට ලොකු එක කියලා assume කරන්න පුළුවන්. ඊට පස්සේ polarization density කියනවා. polarization density කියන්නේ මේකේ definition එක තියෙන්නේ අර කොච්චර unit volume එකක් ඇතුලේ polarize වෙලා තියෙන ප්‍රමාණය. ඒක තමයි මෙන්න මෙතන මේ simple අර p කියන්නේ මේ polarization simple ඒවා ටික ඔක්කොගෙම එකතුව බෙදීම volume එක. ඒතකොට මෙතනින් එන්නේ unit volume එකකට තමයි එන්නේ මෙන්න මේකේ p ගේ dimension එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ relationship between displacement and electric field. මෙතන displacement එක කිව්වොත් මේකම තමයි අර කලින් අපිට circuit and field වලදී කරා electric flux density කියන එක. D සමානයි EF silent කියන එක. මේත් ඒකම තමයි. ඒ කියන්නේ අපි electric field එකක් apply කරනවා. එතකොට එයාට අනුව flux density එක හැදෙනවා. ඒක මෙන්න මේ F silent කියන constant එකත් එක්ක තමයි ඒ relation එක තියෙන්නේ. දැන් අපි ෆීල්ඩ් වලදී කතා කරේ මේ එප්සයිලන් කියන එක කොන්ස්ටන්ට් එකක් කියලා. හැබැයි මෙතන ඩයිලෙක්ට්‍රික් වලට එද්දි මේ එප්සයිලන් කියන එක කොන්ස්ටන්ට් එකක් නෙමෙයි. මේක මේ ෆ්‍රීකවන්සි, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ ෆ්‍රීකවන්සි එකත් එක්ක වෙනස් වෙන එකක් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පැරලල් ප්ලේට් කැපැසිටි එකක් ඒ වෙන දේ. ඒ කියන්නේ non dielectric material තියෙන වෙලාවේදී ඒ කියන්නේ දැන් මෙතන කැපැසිටි එකේ ප්ලේට් දෙක තියෙනවා. මෙතන මාධ්‍යයේ කිසිම ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එකක් නැහැ. ඒ කියන්නේ නිදහසේ තියෙන්නේ. එතකොට අපිට මේක ලිව්වොත් අර E A සමානයි ගවුස් ලෝ එක දන්නවනේ. E A සමානයි Q බෙදීම එප්සයිලන්. එතකොට ඒක තමයි මෙන්න මෙතන ඇප්ලයි කරලා තියෙන්නේ. මේකේ කිසිම බාධාවක් නැහැ. මේ ධන Q ඍණ Q charge එක හැදෙනවා. එතකොට ඒක නිසා මෙයාට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හැදෙනවා E නෝට් කියලා. අන්න ඒක විතරයි තියෙන්නේ. මෙයාට කිසිම බාධාවක් නැහැ. එතකොට E නෝට් කියන එක රඳා පවතින්නේ මෙතන E නෝට් සමානයි Q බෙදීම A එප්සයිලන් නෝට් නේ. මෙන්න මේ Q බෙදීම A කියන්නේ charge density එක. ඒ කියන්නේ ඒකක වර්ගඵලයක් මත තියෙන charge එක. එතකොට එන්නේ ඒකයි එප්සයිලන් නෝට් ගෙනුයි විතරයි මෙයා රඳා පවතින්නේ. හැබැයි ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එකක් මෙන්න මේ ප්ලේට් අතර තියෙනකොට, ඒ කියන්නේ මේ කැපැසිටි එක ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එක තියෙනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා වැඩි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එක අර මම කිව්වේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නාට පස්සේ යා පොසිටිව් චාර්ජස් නෙගටිව් චාර්ජස් වලට වෙන් වෙනවා කියලා. අන්න එතකොට එහෙම වුණාට පස්සේ මෙන්න මේ පොසිටිව් චාර්ජ් එකයි නෙගටිව් චාර්ජ් එකයි අතර අනිත් පැත්තට එයා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හදා ගන්නවා. E P කියලා ගන්න. EP කියලා. ඊට පස්සේ අන්න ඒවත් එක්ක මෙයාගේ charge එකක් මේ charge ඒ කියන්නේ මෙයාගේ තියෙන charges දෙපැත්තට බෙදෙනවනේ.
අන්න ඒක තමයි මෙතන අරන් තින්නේ මේ ඍණ QP සහ ධන QP කියලා. අන්න එතකොට ආයිත් මෙතනට ගවුස් ලෝ එක අපි දැම්මට පස්සේ EA සමාන Q බෙදීම එප්සයිලන්. මෙන්න මෙතනදී මෙන්න මේ Q කියන එක අර මෙන්න මේ අපි ගන්න ගවුස් ලෝ එක ගන්න මෙන්න මේ වගේ එකකටනේ. එතකොට මෙන්න මෙයාගේ තියෙන අර සපල ආරෝපණය කියන එක කලින් තිබුණට වඩා අඩු වෙලා තියෙනවා Q ප්‍රමාණයකින්. එතකොට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඒ කියන්නේ සපල ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකත් අඩු වෙලා තියෙනවා. මෙන්න මේක නිසා අර ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එක නිසා. මේකෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා 21 පේපරේ. මේදී ඒ කියන්නේ පේපරේ දන්නවනේ. පේපරේ ගොඩක් වෙලාවට ගණන් තුලු කරන්න එන්නේ නැහැ. තියරි පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න වගේ තමයි අහන්නේ. එතකොට අර ඒ කියන්නේ වෙන්නේ මොකක්ද කියලා හරියට තේරෙනවා නම් පේපරේ ලියන්න පුළුවන්. මෙතන මේ Q4 එකේ අහලා තියෙන්නේ අරගම තමයි. Explain the difference between polar molecule and non polar molecule with the aid of suitable diagram. ඒ කියන්නේ එතකොට අර පොඩ්ඩක් අර තියරි කරපු එකම තමයි. කොහොමද polar molecule වල සාම්පල් එකක් ගත්තොත් ඒකේ දැනටමත් එයාලා වෙන් වෙලා ඉන්නේ. මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරලා නැති වෙලාවට. එතකොට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරොත් අපි දුම් මේ පැත්තට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නා කියලා. එතකොට මේ සාම්පල් එක අන්න ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකත් එක්ක අලයින් වෙනවා. ඒ කියන්නේ එයාගේ පැත්තට හැදෙන්න ගන්නවා. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. මේ පෝලා මොලිකියුල් වලදී එයා සම්පූර්ණයෙන් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියටම මෙයාට පැරලල් වෙන විදිහට හැදෙන්නේ නැහැ. මොකද ඒකේ අර තර්මල් අර එන්ට්‍රොපිය කියන එක දන්නවනේ. අන්න එන්ට්‍රොපිය කියන එක නිසා මෙන්න මේක රැන්ඩම් තර්මල් මෝෂන්ස් තියෙනවා. ඒ කියන්නේ අර එයාගේ හීට් එක ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. එතකොට අර එන්ට්‍රොපිය නිසා මෙයා අර ෆ්ලක්ස් ඒ කියන්නේ දඟලනවා. ඒ කියන්නේ හරියටම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නා කියලා එයා හරියට මේ විදිහට හැදෙලා ඉන්නේ නැහැ. පොඩ්ඩක් අර දඟලන සීන් එකක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අර මෙන්න මෙතනත් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නට මෙයා හරියට මේ විදිහට හරියටම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට පැරලල් ඉන්නේ නැහැ. හැබැයි මේකේ එහෙම නැහැ. මේකේ ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නට පස්සේනේ මෙයා ඩයිපෝල් ටික හදාගන්නේ. එතකම් මෙයාට මේ තියෙන්නේ නැහැ එකක්. ඒක නිසා මෙයාගේ අවුලක් වෙන්නේ නැහැ ඒක. අන්න ඒ කතා ටිකයි මෙන්න මේ ටිකම තමයි පේපරේ අතනට කියන්න තියෙන්නේ. ඒකයි ඊට පස්සේ මෙන්න මේවට පොඩ්ඩක් එක්සැම්පල් එකක් දෙයක් ලියන්න. මොනවද මේ වගේ සාම්පල්? පෝලා මොලිකියුල් ගොඩක් වෙලාවට එන්නේ අර ක්‍රිස්ටල් වලත් ඒ වගේ තමයි. NaCl අර තේරෙනවනේ. කෙමිස්ට්‍රි වලට කරලා තියෙනවනේ. ඊළඟට මෙතනත් ඒ තියෙනවා මේවත් කලින් කරලා තියෙනවනේ. කොහොමද මේ ස්පියර් එකක කැපැසිටන්ස් එක ගන්න විදිය. ඊට පස්සේ පැරලල් කැපැසිටර් ප්ලේට් with separation plate තියෙද්දි මේවා වැඩි වෙනසක් නැහැ. මේ සමීකරණ නම් ගොඩක් වෙලාට අහන්නේ නැහැ. ඊට පස්සේ එනවා ඉලෙක්ට්‍රික් පෝලරයිසබිලිටි කියන එක. ඉලෙක්ට්‍රික් පෝලරයිසබිලිටි කියන්නේ අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නම සාම්පල් එකට
ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නම එයා කොච්චර දුරට ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ කරනවද? ඒ කියන්නේ දැන් අර කලින් මැටීරියල් එක දැක්කනේ එක එක මේ සාම්පල් එකේ තියෙන මොලිකියුල්ස් එක එක විදිහට හැරිලා ඉන්නවා. එතකොට මෙයාට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නම මෙයා කොච්චර දුරට ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකත් එක්ක ලයින් වෙනවද කොච්චර දුරට ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ කරනවද කියන එක තමයි ඉලෙක්ට්‍රික් පොලරයිසබිලිටි කියන එකේ සරලම අදහස. හැබැයි මෙතනදී දැන් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක කියලා හිතුවට පස්සේ මේක කොන්ස්ටන්ට් එකක් නෙමෙයි. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකත් වෙනස් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක රොටේෂනල් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක කැරගෙන්න පුළුවන්. ඊට පස්සේ අඩු වැඩි වෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ දැන් t සමානයි t කාලයකදී මේ පැත්තට තියෙනවා. ඊට පස්සේ ඕක අනිත් පැත්ත හැරෙනවා. තව සයිකල් එකක් වගේ යද්දි මේ පැත්තට හැරෙනවා. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොන්ස්ටන්ට් එකක් කියලා හිතන්න එපා. මෙයා වෙනස් වෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් තියෙනවා. එතකොට මේ වෙනස් වෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකත් එක්ක කොහොමද මේ මොලිකියුල් ටික අලයින් වෙන්නේ? කොච්චර දුරට ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකෙන් ෆලෝ කරනවද? කියන එක තමයි මේ ඉලෙක්ට්‍රික් පොලරයිසබිලිටි කියන්නේ. එයාට තියෙන මේ ඇබිලිටි එක. එතකොට ඒකට ඒක සංකේතවත් කරන්නේ ඇල්ෆා වලින්. මෙතන මේ ඇල්ෆා කියන එක ස්කේල් එකක්. ඒක කොන්ස්ටන්ට් එකක් වෙනවා. දැන් මෙතන p සමානයි ඇල්ෆා e කියලා අරන් තියෙනවා. p කියන්නේ ඉලෙක්ට්‍රික් පොලරයිසේෂන් එක. මේක ස්කේල් එකක්. මේ තියෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. දැන් අපි කලින් කතා කරන්නේ ඉලෙක්ට්‍රික් පොලරයිසේෂන් කියන එක අර එයාගේ පොඩි පොඩි මොලිකියුල්ස් වල පොලරයිසේෂන් එක එකතු කරලා ගන්න පුළුවන්. ඒක අර කැපිටල් P සමානයි සිග්මා I ඉඳන් I සමානයි 1 ඉඳන් n වෙනකම් සිම්පල් pi කියලා ගන්න පුළුවන්. අපි හිතුවොත් මේ හැම එකකම පොලරයිසේෂන් ඒ කියන්නේ මේ සිම්පල් I වල පොලරයිසේෂන් එක අර ආසන්න වශයෙන් සමානයි කියලා. එතකොට මේක ලියන්න පුළුවන් කැපිටල් P සමානයි n වාරයක් p කියලා. ඒක තමයි මෙතන අරන් තියෙන්නේ. ඊට පස්සේ අන්න කලින් ගත්ත එකම තමයි p කියන එකේ අර මේ තියෙන අර එක මොලිකියුල් එක. මොලිකියුල් එක කොච්චර දුරට ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ කරනවද කියන එක. එතකොට ඒ වගේ n ප්‍රමාණයක් තියෙනවා මෙතන ටෝටල් එක ගත්තාට පස්සේ. එතකොට n times alpha e කියන එක තමයි අරන් තියෙන්නේ. මෙන්න මෙතනිනුත් අපිට වැදගත් සමීකරණයක් හම්බ වෙනවා n නෑ මෙතනින් මෙන්න මේ පාර්ට් එක මෙන්න මේක n alpha e සමානයි epsilon naught chi e කියන එක මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් අයින් වෙනවා. එතකොට මෙන්න මේ alpha කියන එක epsilon naught වතාව බෙදීම n කියලා ලියා ගන්න පුළුවන්. මේ chi කියන එකම තමයි මේකම තමයි වෙන විදිහට ලියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනත් අර කතාව තමයි තියෙන්නේ. මොකද්ද? ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇප්ලයි කරාම මේ EA කියන්නේ අපි බාහිරින් ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. ED කියන්නේ අර ඒ ඇප්ලයි කරපු ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක නිසා වෙනස් වෙච්ච පොලරයිසේෂන් එක නිසා එයාට අනිත් පැත්තට හටගන්න ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. අන්න ඒ දෙකේ එකතුව තමයි මේ ඉන්ටර්නල් ෆීල්ඩ් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ අර ටෝටල් එක වෙන්නේ. ඒ දෙන්නගම එකතුව. මෙන්න මේවා අර වෙක්ටර් ෆෝමැට් එකෙන් තමයි තියෙන්නේ. එතකොට ගොඩක් දුරට මෙන්න මේ ED කියන එක ඍණ වෙනවා.
එතකොට EI කියන එකට EI කියන්නේ EAට වඩා පොඩි වගේක් තමයි එන්නේ. මේ මෙතන පොඩි මේ එක්සාම්පල් එකක් කරලා වෙන්න තියෙනවා අයිසෝට්‍රොපික් මැටීරියල් එකකට කොහොමද ඒක බලපාන්නේ කියන එක. මෙතන ED කියන එක අර පොලරයිසේෂන් එක නිසා ඇති වෙච්ච ගැමා බෙදීම එප්සයිලන් නෝන් P කියලා අරන් තියෙනවා. මේ ගැමා කියන එක අරන් තියෙනවා කියුබික් ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් වලට ගැමා කියන එක 3න් 1යි කියලා. ඒක ඉතින් අර කලින් මොන හරි එක්ස්පෙරිමන්ට් කරලා හොයාගත්ත වැලියු එක. අන්න ඒව දාලා මෙතන සුළු කරලා දිනවා. මේව නම් එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. අර පොඩ්ඩක් ඩිරයිව් කරන්න දැනගන්න. ඒ කියන්නේ අදහසක් තියාගන්න මොකද්ද වෙන්නේ කියලා මෙතන. මම මේ මෙතනට පස්සේ එන්න. ඊට පස්සේ පෝලරයිසේෂන් එක වෙන විදි ටිකක් තියෙනවා. ප්‍රධානම කියන්නේ ඒ විදි හතරක් තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික පෝලරයිසේෂන් එකයි මේ මෙතන තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික පෝලරයිසේෂන් එකයි ඇටොමික් කියලා කියනවා නැත්නම් අයොනික් පෝලරයිසේෂන් එකයි ඔරියන්ටේෂනල් එකයි ඉන්ටර්ෆේෂල් එකයි. මෙන්න මේකේ ඉලෙක්ට්‍රොනික් පෝලරයිසේෂන් කියලා කියන්නේ දැන් පරමාණුවක් කියලා දැන් ඒ කියන්නේ අණුවක් මොකක් හරි එකක තියෙනවා යාගේ ෆ්‍රී චාර්ජස් තියෙනවා. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. අන්න එතකොට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන කියන්නේ චාර්ජ් එකක්. එතකොට ඒ චාර්ජස් ෆ්‍රීලි මූව් වෙන ගමන් තියෙනවා. එතකොට අපි බාහිරින් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මෙයාට ඇප්ලයි කරනවා. බාහිරින් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නට පස්සේ ඒ චාර්ජස් දෙකට බෙදෙන්න ගන්නවා. දැන් මෙතන වෙලා තියෙන්නේ ඍණ Q කියන චාර්ජ් එක සෙන්ටර් වෙලා තියෙනවා. එතකොට එයා වටේ අර ධන Q කියන චාර්ජ් එක ගෝලයක් විදිහට හරිද? ත්‍රිමාන විදිහට මේක හිතන්න ඕනේ. ගෝලයක් විදිහට විසිරලා හැදිලා තියෙනවා. මෙන්න මෙතනදී assumptions වගේක් ගන්නවා. මොනවද මේ ඇටම් එක perfectly spherical කියලා හිතනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන කියන එක homogeneously distributed in the cloud කියන. ඉලෙක්ට්‍රෝන cloud එක දන්නවනේ. අන්නේ cloud එක ඇතුලේ ඉලෙක්ට්‍රෝන homogeneously distributed වෙලා තියෙනවා කියලා හිතනවා. ඒ වගේම මේ මෙන්න මේ charges ඉලෙක්ට්‍රෝන present in all material කියලා කියනවා. ඒ කියන්නේ even in the helium වල කිව්වත් අපි හීලියම් හිතුවත් ඒ කියන්නේ හීලියම් වල අපි දන්නවා ඇත්තටම නිදාස් ඉලෙක්ට්‍රෝන නැහැ. එයා අර කවචය සම්පූර්ණ කරගෙන තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ හීලියම් වල හිතුවත් අපි හිතනවා මේ එයාගේ ෆ්‍රී චාර්ජස් තියෙනවා. එයාටත් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නට පස්සේ මේ විදිහට ක්ලවුඩ් එක වෙනස් කරගෙන එයාගේ චාර්ජස් බෙදා ගන්නවා කියලා. මෙන්න මෙතන පොඩි එක්සැම්පල් එකක් විදිහට තමයි ඒක දීලා පෙන්වලා තියෙන්නේ. මොකද්ද වෙන්නේ මෙතන ඍණ Q කියන චාර්ජ් එක එක්ක මේ ධන Q කියන චාර්ජ් එක තියෙනවා. මේ ධන Q කියන චාර්ජ් එක මේ ක්ලවුඩ් එක පුරාම විසිරලා ගිහිල්ලා තියෙනවා. එතකොට ධන Q කියන චාර්ජ් එක ඉන්නේ අරය R වෙච්ච ගෝලයක. මේ එතකොට phi r R ගේ ඝනයේ තමයි මේක විසිරලා ඉන්නේ. එතකොට මම මෙන්න මෙතන ඒ කියන්නේ x කියන දුරකින් තව ගෝලයක් හිතුවොත් x කියන දුරෙන් ගෝලයක් හිතුවොත් එයා මත ඉන්නේ මම ගන්නම් සිම්පල් sorry R ඝනය වෙච්ච එකේ විසිරලා ඉන්නවා පොසිටිව් Q කියලා එකනේ. x ඝනය ඇතුලේ විසිරලා ඉන්නවා සිම්පල් Q කියලා කෙනෙක්. ඔන්න ඕක තමයි මෙතනදී කියලා තියෙන්නේ. මෙන්න මෙතන පොඩි ගානක් හදලා තිනවා මම ඒක පෙන්නන්න. මොකද්ද මෙතන වෙන්නේ? අරගම තමයි.
මෙතන ඍණ Q කියන charge එක තියෙනවා. මෙන්න මෙතන අර simple Q කියන charge එක තියෙනවා. මේ ඍණ Q කියන charge එක තියෙනවා මෙතන. මෙන්න මේ ගෝලය මෙන්න මේ පොඩි ගෝලය ඇතුළට අයිති වෙන්නේ x කියන දුරේ තියෙන ගෝලයට simple Q කියලා charge එකක්. එතකොට මේ අර අනුපාතය විදිහට ගත්තොත් q බෙදීම q සමානයි r3 බෙදීම x3 වෙනවා. q කියන එක මට ලියන්න පුළුවන් q x3 බෙදීම r3 කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ මෙතනත් ඒකම තියෙන්නේ q කියන එක. q කියන පොඩි charge එක. දැන් මෙතන අර ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ඇප්ලයි කරලා තිබ්බනේ. මේ පැත්තට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් දීලා තියෙන්නේ. ඒක නිසා තමයි අර ධන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ දිශාවට තමයි මෙයාගේ ධනාරෝපණයි ඍණාරෝපණයි වෙන් වෙන්නේ. ඒතකොට මෙන්න මේක පොසිටිව් charge එකක් වෙනවා. ඒ ලෙවල් වලට කරලා තියෙනවා මේ අර ආරෝපණ දෙකක් තියෙද්දි ඒ දෙන්න අතර බලය කියන එක. ඒක තමයි මෙන්න මෙතන අරන් තියෙන්නේ. F2 කියන එක Q capital Q සහ simple Q දෙයක් තියෙද්දි Q1 Q2 බෙදීම 4/5 epsilon ඒ දෙන්නගේ දුර අතර මෙතන x දුරකින් ඉන්නේ x දුර කියලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ simple Q කියන එකට අපිට මෙතනින් ආදේශ කරන්න පුළුවන් capital Q කියලා මෙන්න මේ මෙතනින් ගත්ත ප්‍රකාශය. එතකොට අපිට capital Q සහ x කියන එකයි r ගෙනුයි විතරක් එනවා. මේක තනිකර constant එකක් නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ දිශාවට තමයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරලා තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක නිසා ක්ලවුඩ් එක වෙනස් වුණා. ඒ ක්ලවුඩ් එක වෙනස් වෙච්ච නිසා මෙන්න මේ ආරෝපණ වෙන් වුණා. ඒ ආරෝපණ වෙන් වුණාට පස්සේ ඒ දෙන්න අතරත් ඇතුලේ ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හැදෙනවා. ඉලෙක්ට්‍රික් අර ඇතුලේ හැදෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. ඒ වගේම ඇතුලේ හැදෙන ඒ දෙන්න අතර බලයක්. ඒක දන්නවනේ. ඒ බලය තමයි මෙතන හොයලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ බලය දැන් කොහෙටවත් මේ charge යන්නේ නැහැනේ. ඒ දෙන්න වෙන් වෙලා ඉන්නවා. ඒ වෙන් වෙලා ඉන්නවා කියන්නේ මේ දෙන්න ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් එකේ ඉන්නවා කියලා ගන්න. ඒ කියන්නේ මම මෙන්න මේ ඍණ Q කියන charge එක හිතුවොත් මෙයාට මේ පැත්තට F2 කියලා බලයක් තියෙනවා. F2 බලය තමයි මෙන්න මෙතන හෙව්වේ. F2 බලයට හේතුව මෙන්න මේ ධන Q කියන charge එක. ඒ වගේම මේ පැත්තට F1 බලයක් තියෙනවා. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මෙහෙට මේ ඍණ Q ආරෝපණය මත බලය මේ පැත්තට. ධන Q මත ආරෝපණය, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ධන ආරෝපණයක් තිබුණොත් එයාගේ බලය මේ පැත්තටම හැදෙන්නේ. ඍණ ආරෝපණයක් තිබුණොත් අනිත් පැත්තට හැදෙන්නේ. එතකොට අන්න ඒක අපිට ගන්න පුළුවන් Q times E කියලා. F1 කියන එක. F1 ආරෝපණය Q times E F2 කියන එක අරන් තියෙනවා 4/5 epsilon naught R ඝනය කියන එක. එතකොට ආරෝපණ කොහෙවත් යන්නේ නැහැ. එහෙනම් මේ බල දෙකම සමානයි. මේ දෙක සමානයි නිසා මෙන්න මෙතන මෙන්න මේ ප්‍රකාශය අරන් තියෙනවා. අන්න ඒකෙන් මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට ප්‍රකාශයක් අරන් තියෙනවා. ඒ කොච්චර දුරකට ඒ වෙන් වෙලා තියෙනවද x කියන දුරයි r ගෙනුයි q ගෙනුයි. මේක අපි ඔප්පු කරේ අර සම්පූර්ණයෙන් ගෝලාකාරයි කියලා උපකල්පනය කරලා. අන්න ඒක මතක තියාගන්න. මොකද ඇත්තටම ගත්තොත් ක්ලවුඩ් එක එහෙම සම්පූර්ණයෙන් ගෝලාකාර නැහැ. ඒ වුණාට අපි ඒක ඇසියුම් කරලා තමයි මේක හදාගෙන යන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන සමීකරණ ටික අරන් තියෙනවා. මොකද්ද? මෙන්න මේ ගත්තේ qx කියන එක. p කියන එක අපිට මෙහෙමයි. දැන් අපි මේ කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන් එක. එතකොට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි වුණා, ක්ලවුඩ් එක වෙනස් වුණා. ඒක නිසා ආයේ එයාගේ අනිත් පැත්තට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා. අන්න ඒ කතාව. එතකොට මෙන්න මේ පොලරයිසේෂන් එකට අපි ඇල්ෆා E කියලා එකක් දෙනවා. ඇල්ෆා E කියන්නේ ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන්.
P සමානයි alpha E times E කියලා ගන්නවා. මෙන්න මේ ටික මතක තියාගත්තා නම් හොඳටම ඇති. ඊට පස්සේ අපිට තියෙනවා ionic polarization කියන. මෙන්න මෙතනදී ලස්සන වැඩක් වෙනවා. මොකද්ද මේක ගොඩක්ම වෙන්නේ ක්‍රිස්ටල් වල. ක්‍රිස්ටල් කියන්නේ අර දන්නවනේ ස්පටික විදියට හයි වෙලා තියෙන එකක්. ලුණු කියලා හිතන්නකෝ. ලුණු කියන මේ කියුබ් එක ගත්තොත් මෙයාට රොටේට් වෙන්නත් අමාරුයි. ඒ කියන්නේ මොලිකියුල් විදියට අණු විදියට හිතන්න. ඒතර මෙයා රොටේට් වෙන්න අමාරුයි. හැබැයි මෙයාට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නම මෙයා මොකද්ද කරන්නේ? මේකේ තව එකක් තියෙනවා. මෙයාගේ ලැටිස් එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි NaCl කියන එක හිතුවොත් මෙයා ඉන්නේ මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක ඉන්නේ. ඒ කියන්නේ අර එහෙම ලොකුවට මෙයාට වෙනස් වෙන්න බෑ. මෙයාට එහෙම යන්න බෑ. හැබැයි අර ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නට පස්සේ මෙන්න මෙයාට shift වෙන්න පුළුවන්. මෙන්න මේතනට මෙන්න මේක තියෙනවනේ. ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන් ඉස්සෙල්ලා කතා කරේ. ඒකෙදි මැද පොසිටිව් එක තියෙනවා. වටේ ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් එක වගේ එක තියෙනවා. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්න ගමන් මේ පැත්තට ඒ දිශාවට ධනාරෝපණ වෙන් වෙනවා. අනිත් දිශාවට ඍණාරෝපණ ටික වෙන් වෙලා ඊට පස්සේ මෙයාගේ ඇතුලේ අර පොඩි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඒවත් හැදෙනවා. අයොනික් පොලරයිසේෂන් වලදී මෙන්න මේ ඉන්නේ ලැටිස් එක. මේ තියෙන්නේ ලැටිස් එක. මේ තියෙන්නේ ඒ දැන් NaCl කියලා සරලව හිතන්න. එතකොට මේ ටිකේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්න ගමන් මෙයා පොඩ්ඩක් චුට්ටක් එයාගේ ඉන්න තැන් ටික වෙනස් කරගන්නේ අර shift වෙලා. හරිද? ඒක පැහැදිලිනේ? අවුලක් නැහැ. මෙන්න මෙතන වෙන්නේ ඒ කතාව තමයි පෙන්වන්නේ. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නාට පස්සේ මේ දිශාවට ඍණ ආරෝපණ අනිත් පැත්තට යනවා. ධන ආරෝපණ තියෙන ටික ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ දිශාවට යන්න ගන්නවා. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. අර ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක නැති වෙලාවේදී ඉන්ටර්නල් ඩයිපෝල්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ඒක දන්නවනේ. දැන් අපි NaCl ගත්තාම මේක පොසිටිව් මේක නෙගටිව්. මෙයාගේ ඉන්ටර්නල් ඩයිපෝල්ස් තියෙනවා. ඇත්තටම ස්වභාවිකවත් තියෙනවා. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ඇප්ලයි කරන්න කලිනුත් මෙයාගේ තියෙනවා. හැබැයි ඒව කැන්සල් අවුට් වෙලා යනවා මේ අර ස්වභාවිකව තියෙද්දි. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් දුන්නට පස්සේ මෙන්න මේක ඩිස්ප්ලේට් වෙනවා ස්ලයිට්ලි. ඒ කියන්නේ චුට්ටක් එයාගේ ඔරිජිනල් පොසිෂන් එකෙන් පොඩ්ඩක් එහාට වෙලා තමයි මේ ඩයිපෝල් මොමන්ට් එක හදාගන්නේ. මෙන්න මෙතන තියෙනෙත් ඒ කතාව තමයි. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක නැති වෙලාවේදී මේ සමාන විදිහට තමයි මෙයාලගෙන් අර බන්ධන ඇති වෙලා තියෙන්නේ. මේ දෙන්නගේ දෙපැත්තටම දැන් මෙතන එක හිතුවොත් මෙයාගේ මේ පැත්තටත් බලයක් තියෙනවා මේ පැත්තටත් බලයක් තියෙනවා. ඒතකොට මේ බල දෙක කැන්සල් වෙලා මොකද දෙපැත්තටම තියෙන ආරෝපණ සමානයි. මෙයාගේ කිසිම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇප්ලයි වෙලත් නැහැ. ඒතකොට කිසිම වෙනසක් නැහැ. හැබැයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්න ගමන් දැන් මෙයාගේ මෙන්න මේ පැත්තට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ධනාරෝපණය මත අමතර බලයක් ඇති වෙලා තියෙනවා මේ පැත්තට. එතකොට අර හිටියට වඩා චුට්ටක් එහෙට යනවා. හැබැයි ගොඩක් යන්න බෑ. මොකද මෙන්න මෙයාලාගේ එන මෙන්න මේ ස්වභාවික එයාගේ දෙපැත්තේ ඉන්න පරමාණු තියෙනවා. අන්න ඒ වගේනොත් බලය තියෙනවා. අන්න ඒ බලත් එක්ක එකතු වෙලා ඒ ඔක්කොම කැන්සල් අවුට් වෙලා යන එක තැනකට ඇවිල්ලා යා නතර වෙනවා. අන්න ඒක තමයි මේ අයොනික් පොලරයිසේෂන් කියලා කියන්නේ. මෙන්න මේ ටික තියෙනවා. අපි අයොනික් පොලරයිසේෂන් එක ඇල්ෆා I කියන එකෙන් තමයි සංකේතවත් කරන්නේ. මේ තියන්නේ එකකට. එතකොට ඒ වගේ සාම්පල් එක ඩයිපෝල්ස් n ප්‍රමාණයක් තියෙනවනම් n වලින් වැඩි කරා මේ සිම්පල් p කියන්නේ පොඩි එක, කැපිටල් P කියන්නේ ඒ ටෝටල් එක. alpha I times
EI කියන්නේ ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. සාමාන්‍යයෙන් අර ඉලෙක්ට්‍රොනික පෝලරයිසේෂන් එකට වඩා අයනික් පෝලරයිසේෂන් එක පොඩ්ඩක් ප්‍රබලයි කියලා කියනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඔරියන්ටේෂනල් පෝලරයිසේෂන්. මෙතනදී මොකද්ද වෙන්නේ? අර ෆොටෝ එකට යන්න. ඔරියන්ටේෂනල් එකේදී තියෙන්නේ අර ස්වභාවිකව තියෙනවා ඩයිපෝල්ස් තියෙනවා යාට. ඒ ඩයිපෝල්ස් හැබැයි එක එක විදිහට හැරිලා තියෙන්නේ, කැරකිලා තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් දුන්නට පස්සේ එයා ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකත් එක්ක ලයින් වෙන්න ගන්නවා. ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ දිශාවට හැදෙන්න ගන්නවා. දැන් මෙතන මේ පැත්තට තමයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි වෙලා තින්නේ. මෙන්න මේ පැත්තට ගත්තට පස්සේ අර වැඩිපුර ප්‍රමාණයක් ධනාරෝපණ මෙන්න මේ දිශාවට තමයි හැරිලා තියෙන්නේ. දැන් මෙතන මේකේ බැලුවොත් මේ සාම්පල් එකේ එහෙම එකක් නැහැ. මේකේ තනිකර රැන්ඩම් විදිහටනේ තියෙන්නේ. හැබැයි මේකෙදි ඒක පුළුවන් තරම් අලයින් වෙනවා. හැබැයි 100%ක් අලයින් වෙන්නේ නැහැ. ඒ අර මොකද්ද තර්මල් මෝෂන්ස් තියෙන නිසා එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ අර මෙහෙම තියෙන එකකට මේ පැත්තට හැරෙන්න ගියාට පස්සේ මෙයාට අමතර ටෝක් එකක් අපි දෙන්න ඕනේ. ඒ ටෝක් එක එයා හදාගන්නේ අර ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකකින්. එයාට බාහිරව ඇප්ලයි වුණ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකෙන් තමයි එයා ඒ ටෝක් එක හදාගන්නේ. ඒ ටෝක් එක හදාගෙන එයා පුළුවන් තරම බලනවා මේ ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට දිශාවටම හදාගන්න. ඒක තමයි මෙතනදි වෙන්නේ ප්‍රධාන වශයෙන්. මේ පොඩි පොඩි තියරි ටිකක් තියෙන්නේ මේ ටික කියව ගත්තම තේරෙනවා. මෙන්න මෙතන මේ ටෝක් එක හොයන එක තියෙන්නේ මේ තියෙන්නේ චාර්ජස් දෙකක් අතර දුර තියෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක නිසා මෙයාට ඇප්ලයි වෙන බලය අපිට ගන්න පුළුවන්. එතකොට මේ බලය මෙයාගේ ටෝක් එකට සමාන වෙන තැනදී තමයි මෙයා නතර වෙන්නේ. ඒක තේරෙනවද? මෙතනත් ඒ වෙලා තියෙන්නේ රැන්ඩම් මෝෂන්ස් තියෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි වුණාට පස්සේ ඒකෙන් බහුතරයක් මේ පැත්තට අලයින් වෙන්න ගන්නවා. ඊට පස්සේ හතරවෙනි එක ඉන්ටර්ෆේෂල් පෝලරයිසේෂන් කියන එක. මේකෙදි වෙන්නේ මේ ඒ කියන්නේ බවුන්ඩරිස් වලට මේ චාර්ජස් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් දුන්නම මෙන්න මේ පොඩියට මෙන්න මේ සර්ෆේස් එකට ඒ කියන්නේ එයාගේ මතු පිටට එකතු වෙන්න ගන්නවා චාර්ජස්. ඔමින් අර ෆොටෝ එකේ ඇති මේ තියෙන සාම්පල් එකට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දෙන්නේ මේ දිශාවට. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් දුන්නම මෙතන රැන්ඩම් විදිහට තියෙන්නේ තැන තියෙන ටික මෙන්න මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ ධන ටික ධන පැත්තට ඍණ ටික ඍණ පැත්තට එකතු වෙලා මේ ටික එකතු වෙන්නේ ඒ සර්ෆේස් එකට. මෙතනදී සර්ෆේස් එකට තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ accumulated at the interfaces කියලා කියනවා. ඊට පස්සේ මේ මෙන්න මෙතන පෙන්නලා තියෙන්නේ ඒකම තමයි. ඉලෙක්ට්‍රෝඩ් දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ් දෙකට මේ පැත්තට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ඇප්ලයි වෙලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ දිශාවට ධනාරෝපණ ටිකක් අනිත් ටිකට අනිත් පැත්තට ඍණාරෝපණ ටිකක් එකතු වෙන්න ගන්නවා. මේ එකතු වෙලත් මේවත් ඇතුලේ ඊට පස්සේ ධන ඉඳන් ඍණට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක හදා ගන්නවා පොඩි එකක්. එතකොට අර ඇප්ලයි කරන එකට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඇතුලේ තියෙන්නේ ටෝටල් එකක් තමයි. ඊට පස්සේ මේ ටිකේ ඔක්කොගෙම එකතුව කියලා ගන්නවා. කියන්නේ අර ටිකේ මේ එක එකතුව. ඉලෙක්ට්‍රොනික පෝලරයිසේෂන් එක එකතුව, අයනික් පෝලරයිසේෂන් එක එකතුව, ඔරියන්ටේෂන් වල එකතුව. හැබැයි මෙතන නැහැ ඉන්ටර්ෆේෂල් වල එකතුව නැහැ. මොකද ඒක ගන්නෙ නැහැ. ඒක සමහර තැන්වල කියලා තියෙනවා ඒක ගොඩක් පොඩි කියලා මෙන්න මේ ටිකත් එක්ක සංසන්දනවල බලද්දි. අන්න ඒක නිසා ඒක ඇඩ් කරත් මේ නොසලකා හැකි තරම් කුඩයි කියලා ඒක අයින් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ මැටීරියල් වල අර ප්‍රබල වෙන එක ක්‍රිස්ටල් ඒ කියන්නේ අර ලැටිස් ස්ට්‍රක්චර් එකක් තියෙන ඒවා මොනවද NaCl මේ
මොන සීසියම් ක්ලෝරයිඩ් අන්න ඒ වගේ වැඩිපුරම තියෙන්නේ අයනික් පොලරයිසේෂන් එක තමයි වෙන්නේ. හැබැයි අර ආගන් වල ඒ කියන්නේ ගෑස් ලික්විඩ් වගේ තියෙන ඔය ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන් එක වෙනවා කියලා කියනවා. වෝටර් වල ඔරියන්ටේෂන් එක තුළු වැඩිපුර වෙන්නේ. මේ අගයන් නම් මතක තියාගන්න ඕනේ. මේ මෙන්න මේක ගැන අයිඩියා එකක් තියාගන්න. ඊට පස්සේ අර මම කියවනේ ඩයිලෙක්ට්‍රික් කොන්ස්ටන්ට් නේ කියන එක. ඩයිලෙක්ට්‍රික් කොන්ස්ටන්ට් නේ කිව්වත් මොකද්ද රිලටිව් පර්මිබිලිටි කිව්වත් දෙකම එක වගේ අදහස තමයි. ඒක ෆ්‍රීකවන්සි එක මත රඳා පවතිනවා. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි කියන්නේ මොකද්ද? අපි මෙයාට ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරලා තියෙද්දි ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ ෆ්‍රීකවන්සි එක ඒක අඩු වැඩි වෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් වෙන්න පුළුවන් මැග්නිටියුඩ් එක අඩු වෙන වැඩ එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම ඩිරෙක්ෂන් එකට තිබිලා එහෙම නැත්නම් ඒක රොටේෂනල් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක මැග්නිටියුඩ් එකෙන් කැරගෙන එකක් වෙන්න පුළුවන්. හැබැයි අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක කොච්චර දුරට ෆලෝ කරනවද කියන එක ඒ ඩයිලෙක්ට්‍රික් කොන්ස්ටන්ට් එක මත රඳා පවතිනවා. ඒ ඩයිලෙක්ට්‍රික් කොන්ස්ටන්ට් එක ෆ්‍රීකවන්සි එක මත රඳා පවතිනවා. මෙන්න මෙතන කියලා තින්නෙත් ඒක. මොකද්ද? අර ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නම මෙයාගේ පෝලරයිසේෂන් එක වෙනවනේ. මෙන්න මේ පෝලරයිසේෂන් වෙනවා. ඒ පෝලරයිසේෂන් වෙන එක ෂණිකයෙන් වෙන දෙයක් නෙමෙයි. not instantaneous කියලා කියනවා. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. එන්නේ කාලය ගතවීම මත තමයි ඒක තීරණය වෙන්නේ මේ කොච්චර දුරට එයාට ෆ්‍රීකවන්සි එකට එයාට ඒක ෆලෝ කරන්න පුළුවන් තියෙන. ඒක ඉස්සරහට තව ටිකක් කතා කරනවා මෙන්න මෙතනදී. මේ මම මෙතන හදන්න ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් තියෙනවා. E කියන එක අපිට E නෝට් වර sin ඔමේගා t කියලා ගන්න පුළුවන්. එතකොට ඔමේගා කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක වෙනස් වෙන ෆ්‍රීකවන්සි එක. මේක අර එවුලර්ස් ඉක්වේෂන් එකේ E නෝට් කියන එක මට ලියන්න බෑ E වල ඍණ j ඔමේගා t කියලා. ඊට පස්සේ අපි කලින් ඉක්වේෂන් එක ගත්තා මොකද්ද? P කියන පොලරයිසේෂන් එක ඇල්ෆා වතාවක් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකනේ. හැබැයි මෙතනදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඇල්ෆා කියන එක ෆ්‍රීකවන්සි එක මත රඳා පවතින ෆන්ක්ෂන් එකක්. ඒ වගේම මේ E කියන එකත් ෆ්‍රීකවන්සි එක මත රඳා පවතිනවා. ඒක අපි මෙතනදී ගත්ත E කියන එක E නෝට් ටයිම්ස් E වල ඍණ j ඔමේගා t. මෙතනට ගන්න පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මෙන්න මේ තින්නේ P කියන එක polarization ඊට පස්සේ මේ alpha කියන්නේ මොකද්ද? polarizability කියන එක. එතකොට මේ polarizability එකට තව ඉක්වේෂන් එකක් තියෙනවා alpha omega. ඒ කියන්නේ omega කියන frequency එකේදී polarizability එක 0 frequency එකේදී alpha 0 බෙදීම 1 දන j omega t කියලා ගන්නවා. එතකොට මෙන්න මෙතනදී t නෙමෙයි sorry මේක tau කියලා ලියන්නේ. මෙන්න මේ tau කියලා කියන්නේ මෙන්න මේකට කියනවා relaxation time එක කියලා කියනවා. relaxation time. එතකොට එකයට tau ගත්තම මේක relaxation rate එක වෙනවා.
මේක මේ හර්ට්ස් වලින් එන්නේ. මොකද මේක ටයිම් එකක් මේ එකට ගත්තම හර්ට්ස් වලින්. එතකොට තව මෙතනදී දෙයක් වෙනවා. මෙන්න මේ රිලැක්සේෂන් රේට් එක කියන එක ඒක ප්‍රොපර්ටි එකේ මත රඳාපවතින දෙයක්. ඒ කියන්නේ මැටීරියල් එකේ මැටීරියල් එකට ඒක දැන් අපි H2O සාම්පල් එකක් හිතුවොත් ඒ H2O සාම්පල් එකට මෙන්න මේ ටෝ කියන එක නියතයක්. ඒක එයාගේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ඔමේගා කියන එක තමයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකත් එක්ක වෙනස් වෙන්නේ. මෙන්න මෙතනදී මම දෙකට බෙදලා ගන්නම්. ඔමේගා ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක කුඩයි මෙයාගේ රිලැක්සේෂන් රේට් එකට වඩා. අනිත් අවස්ථාව ඒ ඇප්ලයි කරපු ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ ෆ්‍රීකවන්සි එක වැඩි මෙයාගේ රිලැක්සේෂන් රේට් එකට වඩා. මේ 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 වෙලාවේදී මොකද වෙන්නේ? ඔමේගා කියන එක අඩුයි. එතකොට ඔමේගා ටෝ කියන එක එකට වඩා අඩු වගේක්. එකට වඩා අඩු වගේක් කියන්නේ මේක අර අපි ගොඩක් එහා පැත්තට ගියාට පස්සේ මේක ඒ කියන්නේ ආසන්න වශයෙන් බිඳුවටම ලං වෙනවා කියලා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ ඇල්ෆා ඔමේගා කියන එක 0 වෙදීම එක දන j ඔමේගා ටෝ මෙන්න මේ ඔමේගා ටෝ කියන එක බිඳුවට ආසන්න වෙද්දි මොකක්ද වෙන්නේ? මෙන්න මෙයාගේ මෙන්න මේ ඉමේජිනරි කොම්පොනන්ට් එක මේක යනවා බිඳුවට. එතකොට මෙයාගේ ඉමේජිනරි කොම්පොනන්ට් එක නැහැ. මෙයාගේ තියෙන්නේ රියල් පාර්ට් එකක් විතරයි. එතකොට ඇල්ෆා 0 විතරයි තියෙන්නේ. මෙන්න මෙයාගේ ෆේස් එක ගත්තොත් මෙයාට ෆේස් එක නැහැ. මේ රියල් නම්බර්ස් වලට ෆේස් එක නැහැ. 0. ඒ කියන්නේ ඒක මම ඉස්සර මෙතනින් කියන්න. ඇල්ෆා ඔමේගා මෙන්න මෙතනදී එන්නේ ඔමේගා ටෝ කියන එක එකට වඩා විශාලයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 5 10ක් වගේ වෙන්න පුළුවන්. එතකොට ඇල්ෆා ඔමේගා කියන එක ඇල්ෆා නෝට් බෙදීම එක දන j ඔමේගා ටෝ වෙනවා. මෙන්න මේක ඇවිල්ලා සාමාන්‍ය සැලකිය යුතු අගයක් එනවා මෙතනට. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේක කම්ප්ලෙක්ස් නම්බර් එකක් විදිහට පවතිනවා. එතකොට ඇල්ෆා ඔමේගා ඇවිල්ලා මෙන්න මෙයාට මෙතනට තීටා කියලා ඇන්ගල් එකක් එනවා. ඒ කියන්නේ අර අපි ඇප්ලයි කරන ෆ්‍රීකවන්සි එකම ෆලෝ වෙන්නේ නැහැ. එයාට වඩා පොඩි ෆේස් එකෙන් පොඩි ලැග් එකක් තියෙනවා. මෙන්න මෙතනදී ඒ කියන්නේ අපි ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ ෆ්‍රීකවන්සි එකට වඩා රිලැක්සේෂන් ටයිම් එක වැඩි නම් කිසි අවුලක් නැහැ. ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක යාට ෆලෝ කරන්න පුළුවන් කිසිම මේ ලැග් එකක් නැහැ. කිසිම ෆේස් ඩිෆරන්ස් එකක් නැහැ. හැබැයි ඒ ඇප්ලයි කරන ෆ්‍රීකවන්සි එක යාගේ රිලැක්සේෂන් ටයිම් එකට වඩා වැඩි නම් එයාට ඒක ෆලෝ කරන්න අමාරුයි. එතකොට මෙයාගේ ලැග් එකක් තියෙනවා. ෆේස් ඩිෆරන්ස් එකක් තියෙනවා. ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක යාගේ පෝලරයිසේෂන් එකයි අතර. මේකෙන් මේකෙනුයි අර කලින් පාර්ට් එකෙනුයි පේපර් එකට අහලා තියෙන ප්‍රශ්නයක් නෑ Q1B. මේ දෙන්න explain each of mechanism of polarization in dielectric material and how they contributed to total effective dipole moment per molecule. එතකොට mechanism හතරයි. ඉලෙක්ට්‍රොනික එකයි, අයොනික් එකයි, ඔරියන්ටේෂනල් එකයි, ඉන්ටර්ෆේෂල් එකයි. හැබැයි මෙන්න මෙතනදී total effective dipole moment එකට දායක වෙන්නේ අර පළවෙනි තුන් දෙනා විතරයි. මට alpha කියලා ගත්තොත් total එක alpha t, alpha e plus alpha i plus alpha or. මෙන්න මේ තුන් දෙනා තමයි ඇත්තටම කිව්වොත් දායක වෙන්නේ. අනිත් කට්ටියගේ එච්චර ලොකු අනිත් එක්කෙනා අර ඉන්ටර්ෆේෂල් එකේ ලොකු කන්ට්‍රිබියුට් එකක් නැහැ මෙයාට. අන්න ඒක ගැන පොඩි විස්තරයක් ලියන්න ඕනේ
කොහොමද ඉලෙක්ට්‍රොනික් එක වෙන්නේ අයනික් එක වෙන්නේ කොහොමද ඔරියන්ටේෂන් එක වෙන්නේ මොනවාද එතකොට ඒවට උදාහරණ ගානේ ලියුවනම් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා ඊට පස්සේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ කොහොමද relationship between rate of relaxation and dipole response to the applied electric field ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්ව දේ තමයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දැන් මම කිව්වනේ එයාගේ rate of relaxation ඒ කියන්නේ එයාගේ relaxation rate එක එයාගේ property එකක්. ඒක එයාට වෙනස් කරගන්න බෑ. ඒක එයාගේ property එක හැදි තියෙද්දි එකක්. එතකොට ඒකෙන් සරල අදහස ඒ කොච්චර එයාගේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ කරන්න පුළුවන් උපරිම වේගය. ඒ කියන්නේ 50 හර්ට්ස් ෆ්‍රීකවන්සි එකක් තියෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇප්ලයි කරනවා. මැටීරියල් එකක් තියෙනවා. මැටීරියල් එකේ රිලැක්සේෂන් රේට් එක අපි දැන් සරලව නිකන් හිතන්න හර්ට්ස් 60යි. එතකොට මෙයාට හර්ට්ස් 60 වෙනකම් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ කරන්න පුළුවන්. එතකොට 50 හර්ට්ස් එකත් අවුලක් නැහැ. 60 හර්ට්ස් එකත් අවුලක් නැහැ. හැබැයි 60 හර්ට්ස් වලට වඩා වැඩි වුණාට පස්සේ මෙයාට ඒක හරියට ෆලෝ කරගන්න බෑ. එතකොට ලැග් එකක් එනවා. ඒ වගේම ෆේස් ඩිෆරන්ස් එකක් තියෙනවා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකයි මෙයාගේ පොලරයිසේෂන් එකයි අතර. අන්න ඒ කතාව තමයි මේ relaxation relationship between rate of relaxation and dipole response කියන කතාව. ඒක ගැන අර පොඩි විස්තරයක් ලියන්න තියෙනවා. මේ 21 පේපරේ ඒකෙත් අහලා තියෙන මේ ප්‍රශ්නේම තමයි මේ කිසි වෙනසක් නැහැ explain the relationship between rate of relaxation and dipole response කියන කතාව. මේ මෙතන ඒක තමයි කියන්නේ lower frequency වලදී relaxation rate එකට වඩා අඩු frequency වලදී මෙයා අවුලක් නැහැ dipole response එක. මෙන්න මේ එතකොට dipoles respond to the applied electric field immediately. ඒ කියන්නේ කාලය ගත වෙන්න කලින් ඒ කියන්නේ lag එකක් නැහැ. apply වෙනවා. electric field එක follow කරන්න පුළුවන් එයාට. හැබැයි frequency එක වැඩි වුණාට පස්සේ dipole cannot respond to the applied electric field instantly. ඒක නිසා phase difference එකක් තියෙනවා. polarization vector එක. එතකොට අපි vector format එකෙන් ගන්නේ phase එකක් තියෙනවා magnitude එකක් තියෙනවා. එතකොට polarization එක applied electric field එකේ අතර phase difference එකක් තියෙනවා කියලා ගන්න. අන්න ඒ phase difference එකට delta කියලා ගන්නවා phase difference එක. આવොත්. මෙන්න මෙතන කරලා තියෙන්නේත් ඒක. P අපි දන්නවා D සමානයි E epsilon. එතකොට මේ මෙතන එන කිසි එකක් constant නෙමෙයි. මොකද මේ D කියන එක frequency එක මත වෙනස් වෙනවා. omega ගේ function එකක් කරනවා. E කියන එක omega ගේ function එකක් කරනවා. epsilon කියන එක omega ගේ function එකක් කරනවා. එතකොට මෙන්න මෙතනදී apply කරපු electric field එකට වඩා අරක lag වෙනවා. එයාගේ dipole මේ polarization එක. අන්නේ lag වෙන එකත් එක්ක තමයි මෙන්න මේ E කියන එක අර ලියන්න පුළුවන් මේ Euler's එකෙන් අපිට E නෝට් කතාව E වල j omega t ඊට පස්සේ epsilon omega මේක අර phase difference එකත් එක්ක අපි add කරාට පස්සේ d naught times E වල j omega t minus delta කියලා ගන්නවා. ඒක තමයි මෙන්න මෙතන අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක අපිට පුළුවන් මේ දෙපැත්තම බෙදන්න පුළුවන් E වල j omega t වලින්. එතකොට මෙන්න මේ E වල j omega t වලට මෙතන E වල j omega t අයින් වෙලා epsilon r කියන එක. මේ මොකද්ද? relative
රිලටිව් එක මේ මෙන්න මේ ඊක්වේෂන් එකෙන් අපිට හම්බ වෙනවා. මෙන්න මේ d නෝට් බෙදීම e නෝට් කියන එක අපිට ඇත්තටම ගත්තොත් මේක සමානයි එප්සයිලන් නෝට් කියන එක. අර permeability මෙතන ඉන්නේ relative permeability එකනේ. එතකොට relative permeability එක අර යාවල නම් යාගේ දිනවනේ නෝට් එක අන්න එකකින් වැඩි කරලා ගන්න. අන්න ඒක කියලා ගන්න පුළුවන්. මෙන්න මෙතන නෝට් එක දාගත්තා හරි. ඊට පස්සේ මෙන්න මෙයාගේ සොලියුෂන් එක වගේ එකක් දීලා තියෙනවා. මෙන්න මෙතන ඇත්තටම තියෙන්නේ එප්සයිලන් r ඔමේගා සමානයි එප්සයිලන් r ඩෑෂ් ඔමේගා ඍණ j එප්සයිලන් r ඩබල් ඩෑෂ් ඔමේගා. මෙන්න මේ පාර්ට් එක. මෙයාගේ ෆස්ට් ඩෙරිවේටිව් එක. මේක අපි ගන්නවා මෙයාගේ එනර්ජි එක ස්ටෝර් වෙනවා කියලා. ස්ටෝර් වෙන පාර්ට් එක කියලා ගන්නවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් තියෙනවා. ඒක රොටේෂනල් වෙන්න පුළුවන්, මැග්නිටියුඩ් එක විදිහට වෙනස් වෙන්න පුළුවන් ඕනම විදිහකට. අන්න ඒ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ කරගෙන යද්දි දැන් අතන අර මේ ඩයිපෝල් මොමන්ට් එක වෙනස් වෙනවනේ. ඒ කියන්නේ දැන් මෙහෙම තියෙන එක මම මේ පැත්තට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නොත් එයා මෙන්න මේ පැත්තට හැරෙන්න ගන්නවා. එතකොට මෙයා හැරෙන්න අපිට මෙයා ශක්තියක් ගබඩා කරගෙන තමයි මේ පැත්තට හැරෙන්නේ. මේ එනර්ජි එක ස්ටෝර් කරගෙන තමයි මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ කරන්නේ. අන්න ඒ පාර්ට් එකට කොරස්පොන්ඩ් වෙනවා කියලා කියනවා එප්සයිලන් මේ r ඩෑෂ් එක. එප්සයිලන් ඩබල් ඩෑෂ් r මෙන්න මේක දෙවෙනි අවකලනේ මේක කියනවා එනර්ජි ලොස් එක කියලා කියනවා. එනර්ජි ස්ටෝරින් එකයි එනර්ජි ලොස් එකටයි රිලේටඩ් වෙනවා කියලා කියනවා එප්සයිලන් ඩෑෂ් එක එප්සයිලන් ඩබල් ඩෑෂ් එක. මෙන්න මෙතන තව වැඩක් වෙනවා. මෙන්න මෙතන පෙන්වලා තියෙන එක මොකද්ද වෙන්නේ? දැන් මෙන්න මෙහෙම මම ගන්නම් එප්සයිලන් ඩෑෂ් r කියන එක. මේ පැත්තේ තියෙන්නේ ඔමේගා. දැන් මේ ඔමේගා කියන්නේ වෙනස් වෙන එකක්. මේක ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ අණු අපිට එළින වෙනස් කරන්න පුළුවන්. හැබැයි අර එක යට ටෝ කියන එක රිලැක්සේෂන් රේට් එක එයාගේ ප්‍රොපර්ටි එකක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මම ගන්නම් මෙන්න මේ හරිය තියෙනවා එක යට ටෝ. මේකේ රිලැක්සේෂන් රේට් එක. මේකේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ රිලැක්සේෂන් රේට් එකට වඩා අඩු ෆ්‍රීකවන්සි වලදී. ඒ කියන්නේ මෙන්න මේ රීජන් එකේදී මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මෙයාට ෆලෝ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ හරියදී ලොකු එනර්ජි එකක් මෙයාගේ ගබඩා වෙලා තියෙනවා. ඒ කියන්නේ එනර්ජි එක ගබඩා කරගන්න පුළුවන්. මොකද එයාට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆලෝ කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ රීජන් එකේදී ඒ කියන්නේ මෙන්න මේ හරිය තියෙන ෆ්‍රීකවන්සි එක මෙයාගේ රිලැක්සේෂන් රේට් එකට වඩා වැඩි. එතකොට ඒක ෆලෝ කරන්න බෑ. මේ හරියදී අර රැන්ඩම් මොමන්ට් වලට යනවා. ඒ කියන්නේ තේරෙන්නේ එයාට යන්න බැරි ෆ්‍රීකවන්සි එකට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක අරගෙන ගන්නවා. ඒක වෙනස් වෙන්න ගන්නවා. එතකොට එයාට ෆලෝ කරගන්න බෑ. එතකොට එයාගේ එනර්ජි එක ලොස් වෙලා යනවා. මේ වගේ තමයි. එතකොට මෙන්න මේ කර්ව් එකක් තමයි එන්නේ. මේ හරිය වැඩි. මෙතන අඩු වෙනවා. මෙන්න මේ රිලැක්සේෂන් රේට් එක තියෙන තැනදී තමයි මෙයාගේ ගොඩක් එනර්ජි එක ලොස් වෙන්න ගන්නේ. මම මේකෙම කියන්න රතු පාටින් ගන්න එප්සයිලන් ඩබල් ඩෑෂ් r. එප්සයිලන් ඩබල් ඩෑෂ් කියන්නේ මොකද්ද? එනර්ජි ලොස් එක. දැන් මෙතන එනර්ජි එකක් තිබුණා. මෙන්න මේ හරියේ. මෙන්න මේ රීජන් එකේ. මේ හරිය එනර්ජි එකක් නැහැ. එනර්ජි එක ලොස් වෙලා ඉවරයි. එතකොට එනර්ජි එක ලොස් වෙන්නේ මෙන්න මේ රීජන් එකේ. මේ රීජන් එකේ තමයි එයාගේ තියෙන ශක්තිය නැති වෙන්නේ. එතකොට මේ හරියදී මුකුත් ශක්ති හානිය කියන එකක් නැහැ. මේ හරියදී
හානියක් නෑ හානි වෙලා ඉවරයි දැන්. මෙන්න මේ හරියදී තමයි උපරිම ශක්ති හානියක් තියෙන්නේ. පැහැදිලි කියලා හිතනවා. ඒක තමයි මෙන්න මෙතන පෙන්වලා තියෙන්නේ. මේ graph එකෙන් තියෙන්නේ ඒකමයි. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් එකක් විතර නෙවෙයි ඉන්ටර්ෆේස් වල තියෙන ඔරියන්ටේෂන්. මේ වගේ කොහොමද ඔමේගා වැඩි කරගෙන යද්දි ෆ්‍රීකවන්සි එක වැඩි කරගෙන යද්දි මෙයාලගේ ශක්ති හානි වෙන්නේ කොහොමද? ඒ හානි වෙන ප්‍රමාණය තමයි මෙන්න මේ graph එක දීලා තියෙන්නේ. මේකත් මතක තියාගන්න. පේපර් එකට අහන්න පුළුවන්. සමහරවිට මේ කොහොමද ශක්ති හානි වෙනස් වෙන්නේ? ඒ කියන්නේ එනර්ජි ලොස් එක වෙනස් වෙන්නේ කොහොමද? එප්සයිලන් ඩෑෂ් එකයි එප්සයිලන් ඩබල් ඩෑෂ් එකයි අතර රිලේෂන් එක කොහොමද ඔමේගාත් එක්ක කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා පැරලල් ප්ලේට් කැපැසිටර් එක ගැන පොඩි මේක. මේක නම් එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පැරලල් ප්ලේට් කැපැසිටර් එකේ මේක මේ මම නිකන් බැටරි එකට හරි මේක සම්බන්ධ කරොත් මෙයා හරහා සම්බන්ධ කරපු මොහොතේ මෙයා හරහා කරන්ට් එකක් යනවා. ඒ කියන්නේ මෙයා හරහා කරන්ට් එකක් යන්න පුළුවන්, ධාරාවක් යන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා හරහා කන්ඩක්ටිවිටි එකක් තියෙනවා. ඒ කියන්නේ එකක් තියෙනවනේ. ඒ කියන්නේ කරන්ට් එක යන්න පුළුවන් කියලා කියන්නේ මෙයාට රෙසිස්ටන්ස් එකකුත් තියෙනවා අනිවාර්යෙන්. එතකොට මම මෙන්න මෙයාගේ තියෙන රෙසිස්ටන්ස් එකයි අර කැපැසිටිව් ගතියයි වෙන වෙනම කැලි දෙකකට හිතනවා. මේක R මේක C. R ගේ මේ අර එක යටාගේ ගත්තාම G කියන එක කන්ඩක්ටන්ස් එක වෙනවා. ඒක තමයි මෙන්න මෙතන graph එකේ අරගෙන තියෙන්නේ. එතකොට parallel plate capacity එකකට capacity සමීකරණය දන්නවනේ. C සමානයි මේක වර්ගඵලය A දෙන්න අතර දුර D apply වෙච්ච voltage එක V. C සමානයි A epsilon naught ට D වෙනවා. මෙන්න මෙතනදී A කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක කැපැසිටර් එක හදද්දිම හදලා තියෙන විදිය. D කියන එකත් ඒ විදිය. මෙන්න මේ epsilon කියන එක ඇත්තටම ගත්තොත් constant එක නෙමෙයි ඒක epsilon omega වෙනවා. මොකද්ද? මේක frequency එකත් එක්ක වෙනස් වෙන එකක් වෙනවා. එතකොට අර අපිට කලින් හම්බුණා equation එක මොකද්ද? මෙන්න මේ equation එකේ epsilon r කියන එක epsilon dash වතාවක් epsilon double dash. ඒ කියන්නේ energy store වෙන part එකකුයි energy loss වෙන part එකකුයි කියලා අපිට දෙකකට බෙදන්න පුළුවන්. හරිද? මෙතන මේ epsilon naught එක එනවා. ඒ කියන්නේ මෙතන relative එකනේ ගන්නෙ. එතකොට relative එක එයාගේ note එකෙන් වැඩි කරලා තමයි ගන්නෙ. epsilon naught. ඒක තමයි මෙන්න මෙතන කරලා තියෙන්නේ. epsilon r කියන එක අර විදිහට දෙකට බෙදලා ලියලා තියෙනවා. ඊට පස්සේ ඒක වෙන වෙනම බෙදෙනවා. එතකොට මෙන්න මේ part එක. මේ තියෙන්නේ epsilon dash අඩංගු වෙන part එක. මේ part එක මොකද්ද? මේක energy store වෙන part එක. මේක මේ double dash ඉන්නේ energy එක loss වෙන part එක. ඒ කියන්නේ සරලව මේක තමයි මෙන්න මේ store වෙන part එක තමයි capacitance එකට දායක වෙන්නේ. loss වෙන එක නිසා තමයි resistance එකට දායක වෙන්නේ. එතකොට මේ G කියන්නේ එකයට R කියන එක. ඒක නිසා තමයි energy එක loss වෙන්නේ. capacitance එක තමයි energy එක store කරගන්නේ. ඊට පස්සේ මෙතනත් අරන් තියෙනවා tan delta කියන එක අරන් තියෙනවා. tan delta කියන්නේ loss
මේ ටැන්ජන්ට් කියලා ගන්න තියෙනවා. පවර් ලොස් එක උතන මේකට තව එකක් කියනවා ඩිසිපේෂන් ෆැක්ටර් කියලා. ඒකත් මතක තියාගන්න. කියන්නේ ඩබල් ඩෑෂ් එක බෙදීම ඩෑෂ් එක. මේ ටික නම් කරන් දෙයක් නැහැ. මේ thermal classification කියන්නේ ඒ කියන්නේ ඉන්සුලේෂන් මැටීරියල් එක කොහොමද thermal එකට රෙස්පොන්ඩ් කරන්නේ, කොච්චර thermal එකක් යටතේ මෙයාට withstand ඒ කියන්නේ දරාගෙන ඉන්න පුළුවන්ද කියන එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන කලින් තිබිච්ච නොටේෂන් එක නිකන් ABC වලින් දීලා තියෙන්නේ පරණ එක. අලුත් එකේදී දෙන්නේ ඒ ටෙම්පරේචර් එකෙන්මයි දෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේක 120 වෙනකන් මැටීරියල් එක රෙස්පොන්ස් වෙනවා. 130 වෙනකන් 155 සෙල්සියස් වලින් සෙල්සියස්. මේ කියවගෙන යන්න සිල්ක් පේපර් මේවා සෙල්සියස් 70 90 ක්ලාස් එක. ඒ ටික තමයි ඊළඟට තියෙන්නේ. මේ වෙන්න මම දැක්කේ නෑ ප්‍රශ්න අහලා තියෙනවා. කමන්නේ බලාගෙන යන්න. ඊට පස්සේ පොඩ්ඩක් අර අනිත් එක මෙන්න මේ හයි වෝල්ටේජ් ටෙස්ටිං කියන එක. මේකෙත් මේ තේරුම් ගන්න කියලා දෙයක් නැහැ. මේකට අර ලුකස්ගේ පොත පොඩ්ඩක් කියවන්න. පොත කිව්වට ඒකේ ගොඩක් පිටු නැහැ. මේ පාඩමට විතරක් පොඩි පිටු ගානක් තියෙන අර පොඩි නෝට් එකක් තියෙනවා. ඒකේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙතන මේ මැඩම් දාලා තියෙන්නේ නිකන් ටොපික් ටික විතරයිනේ. ඉක්විප්මන්ට් ටෙස්ටිං වලදී ඒ ටික විතරයි. ඊට වඩා අරගෙන හොඳට පැහැදිලි කරලා තියෙනවා මොනවාද මේ ටෙස්ටිං කොයි වගේ වෙලාවෙදිද මේ ටික කරන්නේ. ඒ ටික. තව එකක් තියෙනවා මේ එදා ලෙක්චර් එකේදී මැඩම් කරා මේවට ගන්න ටෙස්ටිං වගේක්. ඒ ටික සමහරවිට අහන්න ඉඩ තියෙනවා. මොකද්ද FAT කියලා කියනවා. factory acceptance test කියලා කියනවා. SAT site acceptance test. මෙන්න මේ දෙකම කරන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක මැනුෆැක්චර් කරලා මෙන්න මේක නම් අනිවාර්යෙන් ෆැක්ටරි ඇක්සෙප්ටන්ස් ටෙස්ට් එක කරන්නේ ෆැක්ටරි එක ඇතුළේමයි. ඒ කියන්නේ මැනුෆැක්චර් කරා ඒ වෙලෙම ටෙස්ට් කරනවා. සයිට් ඇක්සෙප්ටන්ස් ටෙස්ට් එකත් ගොඩක් දුරට මැනුෆැක්චර් පැත්තෙන් තමයි කරන්නේ. ඊට පස්සේ අර ෆීල්ඩ් එකේ සයිට් එකේ දැන් අපි මේක කොහේ හරි මේ ගොඩක් දුරට කරන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා හිතා ගන්නකො. ට්‍රාන්ස්ෆෝමර් වලට. එතකොට මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකකට අර කාලයත් එක්ක අපි ටෙස්ටිං කරන්න ඕනේ. මොකද ඒවා අර ෆේල් වෙන්න පුළුවන්. අන්න ඒ ෆේල් වෙන ඒවා අඳුරගන්න මේකට කරනවා තව ටෙස්ට් එකක් SFRA කියලා. මොකද්ද? sweep frequency response analysis කියලා කියනවා. මේකෙදි මොකද්ද කරන්නේ? මේ ට්‍රාන්ස්ෆෝමර් එකට අපි ඇප්ලයි කරන ෆ්‍රීකවන්සි එක. මේක කරන ස්ටේජස් තුනක් තියෙනවා. පළවෙනි ස්ටේජ් එක, ඒ කියන්නේ පළවෙනි පාරට මේ ස්වීප් ෆ්‍රීකවන්සි රෙස්පොන්ස් ඇනලයිස් ටෙස්ට් එක කරන්නේ මැනුෆැක්චර් කරපු ගමන්මයි. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක හදපු ගමන්මයි. හදපු ගමන්ම අපි මෙන්න මේ ටෙස්ට් එක කරනවා. ඒ ටෙස්ට් එකේදී අපිට එනවා graph එකක්. මොකද්ද? මෙතන එන්නේ මැග්නිටියුඩ් එක. මේ පැත්තේ තියෙන්නේ ෆ්‍රීකවන්සි එක. ෆ්‍රීකවන්සි එක වැඩි කරගෙන යද්දී මෙන්න මේ කැත වගේ graph එකක් එනවා. මෙන්න මේක සේව් කරලා තියාගන්න ඕනේ.
කොහේ හරි. මේක තමයි මෙන්න මේ ට්‍රාන්ස්ෆෝර්ම එකේ කැරක්ටරිස්ටික් එක වෙන්නේ. පළවෙනි එක කොහෙද කරන්නේ? after manufacture කරපු ගමන්මයි තමයි කරන්නේ. ඊට පස්සේ දෙවෙනි එක කරනවා after installation. හරිද? ඒ කියන්නේ දැන් ඔන්න ට්‍රාන්ස්ෆෝර්ම එක ෆැක්ටරි එක හැදුවා. ඊට පස්සේ ඒක සයිට් එකේ ගෙනල්ලා ඉන්ස්ටෝල් කරනවා. මේ ඉන්ස්ටෝල් කරද්දි ට්‍රාන්ස්ෆෝර්ම එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක ට්‍රාන්ස්පෝර්ට් කරනවානේ අපි කොහේ හරි ඉඳන් කොහේ ගේනකොට පෙළ වෙනවා, ভাইබ්‍රේෂන් වලට මුහුණ දෙන්න වෙනවා. අන්න ඒ එක එක හේතු නිසා ට්‍රාන්ස්ෆෝර්ම එකේ කොහේ හරි මොකක් හරි කෝ එකට හරි වයින්ඩින් එකට හරි පොඩි හරි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ ඩැමේජ් එක අඳුර ගන්නත් අපි ආයේ මෙන්න මේ ටෙස්ට් එකම කරනවා. ඒ ටෙස්ට් එකේදීත් මෙන්න මේ ග්‍රාෆ් එකම එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ග්‍රාෆ් එකම එන්න ඕනේ මේ විදිහටම. කොහෙදි හරි මෙන්න මේ වගේ අර කලින් කරපු ග්‍රාෆ් එකට වඩා කොහේ හරි පොඩ්ඩක් එළියට ගිහිල්ලා තිබුණා. අන්න ඒ කියන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් කරද්දි ඒ කියන්නේ අපි පළවෙනි එකේ මැනුෆැක්චර් කරපු ගමන් ඊළඟ කරන්නේ ඉන්ස්ටොලේෂන් එකේදී. ඒ කියන්නේ මෙන්න මේ අතරමැද ප්‍රොසෙස් එකේදී කොහේදී හරි මෙන්න මේකට ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ අදාළ මෙතන ෆ්‍රීකවන්සි ගන්න පුළුවන්. අපි ෆ්‍රීකවන්සි දාන්න. අන්න ඒ ෆ්‍රීකවන්සි එකෙන් අපිට කියන්න පුළුවන් මේ ඩැමේජ් එක වෙලා තියෙන්නේ කොහෙද කියලා. කෝ එකේද වයින්ඩින් එකේද කොහෙද කියලා අපිට කියන්න පුළුවන් වෙනවා මෙන්න මේ ටෙස්ට් එකෙන්. ඊට පස්සේ තුන්වෙනි පාරට මේ ටෙස්ට් එක කරනවා after සාමාන්‍යයෙන් දල වශයෙන් 20 years වලට වගේ පස්සේ තමයි මේක කරන්නේ. මේ මැඩම් තව එකක් කිව්වා අර දැන් ලංකාවේ ඉන්ස්ටෝල් කරලා තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් ඔක්කොම මේ මෙන්න මේ 20 years කියන මට්ටමට ඇවිල්ලාලු තියෙන්නේ. එතකොට අර නිතරම ටෙස්ට් ටික කර කර අපි බල බල ඉන්නවා ට්‍රාන්ස්ෆෝර්ම එකක් ෆේලිය එකක් එනවද කියලා. එතකොට මෙන්න මේ ග්‍රාෆ් එක කොහේ හරි ඇනෝමලි එකක් තියෙනවනම් ඒ කියන්නේ එන්න ඕන එක නෙවෙයි නම් එන්නේ. ඒ කියන්නේ කොහේ හරි අවුලක් තියෙනවා. අන්න එතකොට ට්‍රාන්ස්ෆෝර්ම එක රිප්ලේස් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේකෙදි අපිට අඳුර ගන්න පුළුවන් ලොකු ෆේලිය එකක් වෙන්න කලින් මේ ටෙස්ට් එක කරාට පස්සේ අඳුර ගන්න පුළුවන් කොහෙද එරර් එකක් අවුලක් තියෙන්නේ කියලා. ඒක තමයි මෙන්න මේ එදා කරේ පොඩ්ඩක්. ඊට පස්සේ තව ටෙස්ට් එකක් තියෙනවා. ඒකේ මේ මොකක්ද තියෙන්නේ DGA කියලා. dissolve gas analysis. මේකෙදි මොකද්ද කරන්නේ? ට්‍රාන්ස්ෆෝර්ම එකම ගන්න. ට්‍රාන්ස්ෆෝර්ම එකේ ඔයිල් සැම්පල් එකක් ගන්නවා. ඔයිල් සැම්පල් එක අරගෙන අපි ඒකට ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක හරි ඒ කියන්නේ මොකක් හරි කරලා රත් කරනවා කියලා හිතන්නකෝ. ලොකු ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හරි මේ අර බ්‍රේක් ඩවුන් එකක් කරනවා කියලා හිතන්න. මේකක් දීලා ස්පියර් ගැප් එක දාලා මෙන්න මෙතනදී මෙයාගේ වායු පිට වෙනවා. එක එක වායු පිට වෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්. මේ එක එක වායු පිට වෙනවා. අන්න ඒ වායු මතත් වෙන්න පුළුවන් මේ ෆෝල්ට් එක අපිට අඳුර ගන්න පුළුවන් මොනවද? ඒ කියන්නේ මැෂින් එකක් වගේ න මොකක් හරි එන්ජින් පාර්ට්ස් තියෙන එකකට මේ වගේ එක කරොත් ඒ කියන්නේ අර මෙටල් පාටිකල්ස් මෙන්න මේ ඔයිල් එකට ඇවිල්ලා නම් අපිට ඒ පිට වෙන වායුත් එක්ක ඒක කියන්න පුළුවන් මොන වගේ පාර්ට් එකක්ද ගෙවිලා තියෙන්නේ කියලා එන්ජින් එකේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ dissolved gas analysis කියන්නේ. ඒ මෙන්න මේකට අපි ප්‍රොසීඩියර් කරනවා. එතකොට ඒක පිට වෙන ගෑස් ටික ඇනලයිස් කරලා තමයි අපි ෆෝල්ට් එක කියන්නේ. අන්න ඒ වගේ එකක් තමයි එදා කරේ. ඒ ටිකත් පොඩ්ඩක් බලාගෙන යන්න මේ Google එකේ ගන්නවා. ඒකට හොයාගන්න පුළුවන්. අනිත් ටික නම් සාමාන්‍ය සරලව තියෙන්නේ මේ කියවගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ අර පොඩ්ඩක් ලොකු පාර්ට් එකක් තියෙනවා high voltage generation කියන එක. ඒකට යන්න කලින් මේකේ ප්‍රශ්නයක් තියෙනවා.
මේදී state 2 condition monitoring technique that can be used to assess condition of one of the following high voltage access power system. මෙන්න මේ ටිකට ලියන්න තියෙන අන්න අර ටික තමයි. අපිට ට්‍රාන්ස්ෆෝමර් එකකදී මේ SFR එක පාවිච්චි කරන්න පුළුවන්. DGA එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක. මෙන්න මේ කේබල් වලටයි power line insulators වලටයි මෙන්න මෙතන ඒ දෙක අර PDF එකේ වන්නේ ඒකේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා high voltage generation. අපිට ඇයි high voltage එක generate කරගන්න ඕනේ? ඒ කියන්නේ දැන් ඔන්න කේබල් මැනුෆැක්චරර් කෙනෙක් ඉන්නවා. එයා මොකක් හරි කේබල් එකක් හදනවා earth එකකට earth wiring වලට. එයා කියනවා මෙන්න මේක අකුණු වලට හොඳයි. එහෙම එකට. එතකොට අපි ඒකට අකුණක් ගහලම බලන්න ඕනේ. අකුණක් යවලම බලන්න ඕනේ කේබල් එක හරහා. අන්න ඒකට තමයි අපි high voltage එක generate කරගන්නේ. high voltage generate කරද්දී ඒකේ part තුනක් තියෙනවා. එකක් AC AC එකයි DC එකයි pulse එකයි. මෙන්න මෙතන මේ තියෙන්නේ AC එකක් හදාගන්න විදිය. මේ තියෙන්නේ තනි මේක හිතන්නකො. අපිට හදාගන්න පුළුවන් 1 කිලෝවෝල්ට් කියලා එකක් normal generation එකෙන් අපිට හදාගන්න පුළුවන්. හැබැයි අපිට ඕන වෙනවා 300යි කිලෝවෝල්ට් කියන voltage එක. එතකොට අපිට තනි transformer එකක් high voltage transformer එකක් පාවිච්චි කරලත් මේක හදාගන්න පුළුවන්. හැබැයි මෙතනදී මෙන්න මේක පොඩ්ඩක් cost එක වැඩි. මොකද මෙන්න මෙතනදී මේ transformer එක එකට 300 කියන්නේ 300 ඉඳන් ground එකටමනේ තියෙන්නේ. ඒතර 300 කිලෝවෝල්ට් කියන එකටම පොරොත්තු දෙන විදිහට මේක හදලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඉන්සුලේෂන් එක ගොඩක් වැඩි. ඒ වගේම මේක ගොඩක් ලොකුයි බල්කි කියලා කියනවා. හැබැයි කැස්කේඩ් ඇරේන්ජ්මන්ට් එක කියලා එකක් තියෙනවා. ඒකෙදි අපි පාවිච්චි කරන්නේ එකට 1 කිලෝවෝල්ට් 100 කිලෝවෝල්ට් ට්‍රාන්ස්ෆෝමර්ස් තුනක් පාවිච්චි කරලා අපි හදාගන්නවා අපිට 300 කියන කිලෝවෝල්ට් එක හදාගන්න පුළුවන්. මෙතනදී වාසි කීපයක් තියෙනවා. මොකද්ද? කැස්කේඩ් එකේ එක ට්‍රාන්ස්ෆෝමර් එකක් ෆේලියර් වුණොත් අපිට ඒක විතරක් රිප්ලේස් කරලා ඉතුරු ටික ඒක විතරක් මේ රිප්ලේස් කරලා හදාගෙන යන්න පුළුවන්. මේකේ වුණොත් මේ මුළු ට්‍රාන්ස්ෆෝමර් එකම රිප්ලේස් කරන්න ඕනේ. මේන්ටෙනන්ස් කොස්ට් එක වැඩි. ඊට පස්සේ මෙන්න මේකේ ඉන්සුලේෂන් එකක් පොඩි. මොකද මේකේ උපරිම තියෙන්නේ 100යි. හරිද? ඒතකොට 100කට 100 කිලෝවෝල්ට් වලට ඔරොත්තු දෙන්න විතරයි මේක හදන්නේ. හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒක වෙන විදිය. මෙතනට අපි ඇප්ලයි කරනවා 1 කිලෝවෝල්ට් කියලා එකක්. එතකොට මෙන්න මෙතන මේක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. මේක ග්‍රවුන්ඩ්. මෙතන වෝල්ටේජ් එක 0. එතකොට මෙතන 1යි මේක එකට 100යි මෙතන 100යි. එතකොට මේ වයින්ඩින් එකෙන් අපිට තැනකින් එක ගන්න පුළුවන්. එතකොට එතන 99 කියන එක. එතකොට අපි මේක දෙනවා උඩට 99 මේ යටට 100 කියලා. එතකොට මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ අර අවුටර් එකට අපි මේක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙන්න මෙයාගේ වෝල්ටේජ් එක ඉන්නේ 100යි. එතකොට මෙන්න මෙතන වෝල්ටේජ් එක 100යි. මෙතන වෝල්ටේජ් එක 200යි. මේක 200 වෙන්නේ මේකේ අර තියෙනනේ මේ පෝලරිටි කියලා එකක් තියෙනවා. අර ඩොට් නොටේෂන් එක අපි දක්වන. අන්න ඒක වෙනස් කරලා තියෙන්නේ. මොකද මේකේ වෝල්ටේජ් එක තියෙන්නේ දැන් මෙතන 199නේ. ඒතර මේ පැත්තටනේ තියෙන්නේ. වැඩි එක හිතුවොත් මෙහෙටනේ. අපිට හිතෙන්නේ එහෙමනේ. එහෙම නෙමෙයි වෙන්නේ. මෙයාගේ ඉන්ඩියුස් වෙන වෝල්ටේජ් එකට අනිත් පැත්තට වෝල්ටේජ් එක තමයි මේ පැත්තෙන් හැදෙන්නේ. ඒ කියන්නේ මෙතන හැදෙන ෆේස් එකට වඩා 180ක් මාරු වෙලා තමයි මෙතන හැදෙන්නේ. එහෙම තමයි මෙතන 100යි මෙතන 200 වෙන්නේ. ඊට පස්සේ අපි 199 කියන තැනින් එකක් ගන්නවා. ඒකත් අර විදිහට මාරු කරලා මේ පැත්තට තියෙන එක මෙන්න මේක එතකොට 200යි මෙතනත් 200යි. එතකොට 200 මෙතන 300 එනවා.
මේ කොහෙවත් දැන් බලන්න මෙන්න මේ ට්‍රාන්ස්ෆෝම එක ගත්තොත් මෙයාගේ ඉන්සුලේෂන් එක දරා ගන්න ඕනේ උපරිම කිලෝවෝල්ට් 100. මොකද මෙයාගේ අඩුම වෝල්ටේජ් එක තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ. මෙන්න මෙතන ග්‍රවුන්ඩ් ලෙවල් එකේ. ග්‍රවුන්ඩ් ලෙවල් එකයි කිලෝවෝල්ට් 100යි. ඒතර මේක අර ලොකු එක විදිහට හදන්න ඕනේ 300 ගණන් වලට හරියන විදිහට හදන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ට්‍රාන්ස්ෆෝම එක ගත්තොත් මෙයාගේ අඩුම වෝල්ටේජ් එක තියෙන්නේ 100. තේරෙනවද? මෙන්න මෙතන මේ ග්‍රවුන්ඩ් ලෙවල් එක මෙන්න මේ ඉන්සුලේටර් වටේ අවුටර් එක තියෙන්නේ 100යි. එතකොට 100යි 200 අතර ગેප් එක උපරිම 100 තියෙන්නේ. එතකොට මෙයා 100ට ඔරොත්තු දෙන විදිහට විතරයි හදලා තියෙන්නේ. මෙතනදී අපි බලාපොරොත්තු කියන්නේ අපි කරන්න ඕන දේ තමයි මෙන්න මේ පල්ලෙහා ඉන්සුලේෂන් එක තමයි අපි වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක පොළොවෙන් ගොඩක් උස්සලා තියන්න ඕනේ. මොකද නැත්තම් පල්ලෙහාට මේක ස්පාර්ක් වෙන්න පුළුවන්, ෆ්ලෑෂ් ඕවර්ස් වෙන්න පුළුවන් හින්දා. ඒක තමයි සීන් එක මේකේ තියෙන්නේ. එච්චර අමාරු නෑනේ. ඊට පස්සේ අපිට තියෙනවා මේ රෙක්ටිෆයි සර්කිට් එක. මේක නම් දන්න ඕනේ, කරන්න ඕනේ නෑ. BM sin omega t කියලා අපි හිතමු ඉන්පුට් එක එන්නේ කියලා. එතකොට මේ පැත්තේ එක සයිකල් එකකට තමයි මේක charge වෙන්නේ. ඒතර මැක්සිමම් එක BM වලට charge වෙනවා. මේකෙත් ඒ විදිහම තමයි BM වලට charge වෙන්නේ. පල්ලෙහා half එක නෑ මේ ඕමනේ යන්නේ. මේක තේරෙනවද? අවුලක් නෑ. ඊට පස්සේ තමයි එන්නේ වෝල්ටේජ් ඩබ්ල් සර්කිට් එකට. Vmax sin omega t කියලා තමයි දැන් මෙතනදී එන්නේ. මේක මේ මෙන්න මේ විදිහට අර වයින්ඩින් එක අමතක කරලා මේක මේ නිකන් AC පවර් සෝස් එකක් කියලා හිතන්න. VM sin omega t තමයි මෙයාගේ වෝල්ටේජ් එක. එතකොට මේක එක සයිකල් එකකදී අපි තුමු මේ පැත්ත පොසිටිව් වුණා මේ පැත්ත නෙගටිව් වුණා. එතකොට මෙන්න මේ සයිකල් එක කම්ප්ලීට් වෙලා මෙන්න මේ කැපැසිටි එක charge වෙනවා පොසිටිව් නෙගටිව් VM වලට. මෙයා charge වෙන්නේ නැහැ. මේ පැත්තේ සයිකල් එක මුකුත් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට මේක නෙගටිව් වෙලා මේක පොසිටිව් වෙනකොට මෙන්න මේ පැත්තට මේක වැඩ කරන්න අරගෙන මේක පොසිටිව් මේක නෙගටිව් VM වලට charge වෙනවා. මෙන්න මේක මාරුවෙන් මාරුවට වෙන ගමන්නේ තියෙන්නේ. එතකොට මේ කැපැසිටර්ස් දෙකේ charge එක ගත්තා පස්සේ මේ කැපැසිටර්ස් දෙක සීරීස් තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. අර වෙන වෙනම charge වුණාට සීරීස් කනෙක්ට් වෙලා ටෝටල් එක හැදෙනවා 2යි VM වලට. ඒක පැහැදිලි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ සර්කිට් එක පොක්‍රොෆ් වෝල්ටන් සර්කිට් එක. මෙන්න මෙතන පොඩි දෙයක් තියෙනවා. මේකේ ඔක්කොම ටික එකපාර හිතන්න බෑ. සර්කිට් එක වෙන වෙනම හිතන්න ඕනේ. ඒ කියන්නේ මම මෙහෙම කියන්න. මේ ටික මුකුත් හිතන්න එපා. දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ පාර්ට් එක විතරයි. මේ සර්කිට් එක විතරක් එකපාර හිතන්න. ඒ හිතුවම මෙන්න මේ C1 කියන කැපැසිටි එක charge එකකදී ඒ කියන්නේ දැන් මම මේක මේ මෙන්න මේ වයින්ඩින් එක හරහා Vmax එක ප්ලස් මයිනස් විදිහට එනවා. එතකොට මේ පැත්තට charge වෙන්න බෑ. ඩයෝඩ් එකේ තියෙන මේ පැත්තට.
අනිත් අවස්ථාවේදී මයිනස් පොසිටිව් විදිහට එනවා. එතකොට මේක මේ පැත්තෙන් ගිහිල්ලා මෙන්න මේක පොසිටිව් මයිනස් විදිහට charge වෙනවා. C1 කියන එක V max වලට. දැන් මොකක්ද වෙන්නේ? ඊළඟ පාරට ආයිත් මේක ධන ඍණ වුණානේ. ඒක ඍණ වුණාම දැන් මෙතන මෙන්න මෙයාගේ වෝල්ටේජ් 0. මෙයාගේ වෝල්ටේජ් 0. එතකොට දැන් මේ වෙලාවේදී තියෙන්නේ Vmax මෙන්න මේකනේ. මෙතනට වඩා Vm ප්‍රමාණයක් වැඩි මෙන්න මෙතන. මෙතන Vmax වෙනවා. එහෙනම් A වල වෝල්ටේජ් එක 2යි Vmax වෙනවා. අන්න ඒක තමයි සරලවම තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තා කියන්නේ ඊටු ටික ඔක්කොම ඒක වගේම තමයි යන්නේ. මෙන්න මේ සර්කිට් එකේ මෙන්න මේ සයිඩ් එක මෙන්න මේ කැපැසිටර් එකයි මේ කැපැසිටර් එකේ ඔක්කොගෙම වෝල්ටේජ් එක තීරණය වෙන්නේ මෙන්න මේ වයින්ඩින් එකත් එක්ක. ඒ කියන්නේ මේ මෙයාගේ සෝස් එකත් එක්ක. ඒ කියන්නේ මෙන්න මේ C1 ගේ වෝල්ටේජ් වෙනස් වෙන්නේ උපරිම වෙන්නේ යාගේ 2යි Vm. ඊට පස්සේ දැන් මෙයාගේ අපි ගත්තනේ උඩ අතර Vm නේ charge වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක දැන් මේක ඍණ වුණා මේක ධන වුණානේ. එතකොට මෙතන බිඳුවයි මෙයාට සාපේක්ෂව මෙයා මෙන්න මෙතන වෝල්ටේජ් එක ඍණ Vm. එතකොට ඍණ Vm plus Vm A වල වෝල්ටේජ් 0 වෙනවා. ඒ කියන්නේ A වල වෝල්ටේජ් එක වේරි වෙන්නේ 0.2 Vm අතර. ඒ විදිහටම තමයි C මෙන්න මෙතන මේක C නේ. C වල වෝල්ටේජ් එක අර විදිහටම ඒක හිතනකොට අර අනිත් ඔක්කොම ඩයෝඩ් ටික අමතක කරලා මෙන්න මේක හරහා නිකන් 0.2 Vm අතර විචලන වෙන වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා කියලා හිතන්න. මෙන්න මෙතන. ඒක හිතුවට පස්සේ මෙයාගේ මැක්සිමම් යන්නේ 2 Vm අඩුම යනවා Vm මේ 0. එතකොට අර 2 Vm වලදී මෙයා charge වෙනවා 2 Vm වලට. එතකොට බිඳුව හිතන්නකො. මෙයාගේ වෝල්ටේජ් බිඳුවනේ. බිඳුව වුණාට පස්සේ මෙයා 2 Vm. මෙයා 2 Vm වුණාට පස්සේ මෙයා 4 Vm. ඒ කියන්නේ මෙන්න මේ C වල වෝල්ටේජ් එක 2 Vm 4 Vm අතර තමයි විචලනය වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ කැපැසිටර්ස්. ඒවා රෙෆරන්ස් වෙන්නේ මේ ග්‍රවුන්ඩ් එකට තනිකර කෙලින්ම. ඒ කියන්නේ මෙයාගේ වෝල්ටේජ් එහෙම අර දැන් මෙයාගේ සෝස් එක නිසානේ මෙතන මේ විචලනය වෙන්නේ. මෙතන එහෙම විචලනයක් වෙන්නේ නැහැ. අර එකපාරක් charge වුණාට පස්සේ ඒ charge එක hold කරගෙන තියාගන්න. ඒ වල වෝල්ටේජ් එක මෙන්න මේ ඒ කියන ලයින් එකේ වෝල්ටේජ් එක මැක්සිමම් යන්නේ 2 Vm. ඒ කියන්නේ මෙන්න මෙතන 0.2 Vm වලටනේ charge වෙන්නේ. 0.2 Vm වලට charge වෙනවා කියන්නේ බිඳුවේදී මේ පැත්තට කරන්ට් එක යන්නේ නැහැ. වෝල්ටේජ් එක පාස් වෙන්නේ නැහැ. 2 Vm වලට charge වුණාට පස්සේ ඉනිෂියලි මේ හැමතැනකම වෝල්ටේජ් බිඳුවනේ. එතකොට B කියන එක්කෙනා 2 Vm වලට charge වෙනවා. පැහැදිලිද? හැබැයි ආයිත් ඊළඟ පාර මෙතන වෝල්ටේජ් බිඳුව වෙනවනේ. බිඳුව වුණාට මේ ඩයෝඩ් එක කරා වෝල්ටේජ් එක යන්නේ නැහැ. වෝල්ටේජ් එක බහින්නේ නැහැ. එතකොට මේ 2 Vm වල මේක හෝල්ඩ් කරගෙන තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක දිගටම 2 Vm වලම තමයි. ඒ විදිහටම තමයි. දැන් මෙතනත් 2 Vm ඉඳන් 4 Vm වලට වෙනස් වෙන්නේ. මෙන්න මේ ඩයෝඩ් එක හරහා ගිහිල්ලා D වල වෝල්ටේජ් එක 2 Vm වලට මාරු වෙනවා. ඊළඟ එකේදී 4 Vm වලට මාරු වෙනවා. හැබැයි 4 Vm වල ඉඳලා 2 Vm වලට එන්නේ නැහැ. එතන එයා ස්ටේබල් වෙලා තියෙනවා. මොකද ඩයෝඩ් එකෙන් මේ පැත්තට එන්නේ නැහැ. අන්න ඒකම තමයි මෙන්න මෙතන වගුවකින් පෙන්වලා තියෙන්නේ. ඒ කියන එක මුලින්ම බිඳුව මේ හැමතැනකම වෝල්ටේජ් බිඳුවයි. ඊට පස්සේ පළවෙනි සයිකල් එකේදී 2 Vm වලට charge වෙනවා. ඊට පස්සේ බිඳුවයි 2 Vm බිඳුවයි 2 Vm බිඳුවයි කියලා. B වල වෝල්ටේජ් එක අර 2 Vm වලට ආපු ගමන් ඒ කියන්නේ A වල වෝල්ටේජ් එක 0.2 යන්නේ. මේක 2යි ආපු ගමන් මෙයාත් charge වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයා හරහා මෙහෙමයි. අනිත් එක. දැන් මේක high voltage නේ. එතකොට මේ ඩයෝඩ් වල වෝල්ටේජ් එක අඩු වෙන එක අපි නොසලකා හරිනවා. ඒ කියන්නේ ඩයෝඩ් හරහා වෝල්ටේජ් එක බහින්නේ නැහැ. මොකද high voltage එකට සාපේක්ෂව යාගේ හරහා බහින වෝල්ටේජ් එක නොසලකා හරි තැනට කියලා ගන්න. එතකොට මෙතන Vm නම් මෙතනත් Vm 2යි Vm කියලාම ගන්න. ඒක තමයි මේ අරන් තියෙන්නේ.
ඊට පස්සේ B C අතර මේ මේක C කියන එක 2යි vm ට 4යි vm 2යි vm 4යි vm අන්න එහෙම තමයි යන්නේ C කියන එක මේක අර විදිහට ගත්තම 2යි vm 4යි vm අතර තමයි එයා වෙනස් වෙන්නේ D කියන එක 4යි vm වලට charge වුණාට පස්සේ එයා ඒකම හෝල්ඩ් කරගෙන තියාගන්නවා දිගටම මේක දැන් මෙතන දීලා තියෙන ස්ටේජ් දෙකයි මේ මෙන්න මේ කැපැසිටර් C1 එකයි D1 එකයි D2 එකයි C2 එකයි C1 C2 D1 D2 මෙන්න මේ ටික එක ස්ටේජ් එකක් හරිද එතකොට ඊටු ටික අර තව ස්ටේජ් එක ඒක පැහැදිලිනේ එතකොට අපිට තව එකක් මේක උඩරම අඳින්න පුළුවන් මෙතනට තව කැපැසිටර් එකක් දැම්ම මෙතනට තව ඩයෝඩ් එකක් දැම්ම මෙතනට තව ඩයෝඩ් එකක් දැම්ම ඩයෝඩ් දෙකක් දාන්න ඕනේ ඊට පස්සේ මෙතනට කැපැසිටර් එකක් දැම්ම මේ කැපැසිටර් එක මෙතනට සෙට් කරා මේක සෙට් කරා මෙතනට මෙතනින් ගත්තා තව එකක් මේ තියෙන්නේ තව ස්ටේජ් එක මේ විදිහට ඕන තරම් අඳින්න පුළුවන් මේ අඳිනකොට මේකේ අවුට්පුට් වෙන වෝල්ටේජ් එක V කියලා ගත්තොත් මට මේක ලියන්න පුළුවන් 2n E කියලා n කියන්නේ number of stage දැන් මේකේ ස්ටේජ් දෙකයි එතකොට 2යි E කියන්නේ මෙයාගේ අපි දෙන එක Vmax එතකොට 2 වැඩි කිරීම 2 Vm නේ 4යි Vm තමයි අපිට අවුට්පුට් එක විදිහට ගන්න පුළුවන් ස්ටේජ් 3ක් ගියොත් 6යි Vm අන්න ඒ විදිහට හදාගෙන යන්න පුළුවන් මේකෙන් පේපර් එකට අහලා තියෙනවා මෙන්න මේ ටිකත් ඔක්කොම මේ තමයි තියෙන්නේ මේ මොකද්ද HVDC එක මේකෙන් එන්නේ DC වෝල්ටේජ් අර කලින් කතා කරපු එක 4යි VM වලට charge වුණාට පස්සේ එයා ඒ ගානෙම තමයි ඒක ඊට එහා අඩු වැඩි වෙන්නේ නැහැ මේ ඊට පස්සේ කැස්කේඩ් ඇරේන්ජ්මන්ට් එක ට්‍රාන්ස්ෆෝමර්ස් වල ඒක පොඩ්ඩක් අර graph එක ඇඳලා පෙන්වන්න ඕනේ ඒක ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා මම දැක්ක පේපර් එක මෙන්න මේ ස්ටේජ් 3කට අඳින්න ඇවිල්ලා තියෙනවා ඇඳලා ඊට පස්සේ මේ ඒකත් ලියන්න මෙන්න මේ විදිහට ඇඳලා එතකොට වෝල්ටේජ් එක වෙනස් වෙන රේන්ජ් එක දැන් මේකේ ගත්තම මෙන්න මෙතන පොයින්ට් එකේ 2යි VM 4යි VM වෙනස් වෙනවා එහෙනම් මෙයා 4යි VM වලට charge වෙනවා මේක 4යි VM 6යි VM ඒ දෙක අතර වෙනස් වෙන්නේ මොකද දෙකක් තමයි වෙනස තියෙන්නේ ඒතකොට දෙකක 4යි VM 2යි VM අතර මෙයා වෙනස් වෙන්නේ එතකොට 4යි VM වලට charge වුණා 4යි VM වල තියෙනවා ඊට පස්සේ 4යි VM 6යි VM අතර වෙනස් වෙන්නේ ඒකම තමයි මෙතනට එන්නේ 4යි VM 6යි VM ඊට පස්සේ ඩයෝඩ් එක අර උඩට charge වුණාට පස්සේ මේක 6යි VM වලට ඇවිල්ලා ස්ටේබල් වෙනවා පැහැදිලිද ඊට පස්සේ මේක නම් ලොකු දෙයක් නැහැ මේක දන්නවනේ මේ අර පොඩි කාලේ දැකලා තියෙ ඔය එක තැන්වල තියෙනවා එක්සිබිෂන් වල එහෙම දැකලා මේකේ වෙන්නේ මෙන්න මේ වගේ පටියක් තියෙනවා මේක අර ඒකට කොරෝනා ස්ප්‍රේ එකක් සෙට් කරලා තියෙනවා මෙන්න මේකට චාර්ජස් විදිනවා මේ බෙල්ට් එකට මේ බෙල්ට් එක මේක වටේ කරගෙනවා ඊට පස්සේ මෙන්න මේක ලොකු යකඩ මේ ඇලුමිනියම් වගේ මෙටල් බෝල් එකක් මෙන්න මේකට මේකෙත් තියෙනවා මේ වගේ එකක්
මේකෙන් කරන්නේ මේ charges ඇදලා ගන්නවා. මෙන්න මේකට එකතු වෙනවා. ඒ එකතු වෙලා අර දන්නවනේ මේ මෙන්න මේ වගේ යකඩ බෝලයක් තියෙද්දි ඒකේ charges ඔක්කොම අර එයාගේ surface එකට එකතු වෙන්නේ. surface එකට එකතු වෙන්නේ. අන්න ඒ වගේ ඒක තමයි මෙතන වෙන්නේ. මෙන්න මේ වගේ surface එකට එකතු වෙන එක තමයි වෙන්නේ. ඒක තුළ මෙන්න මෙතන ලොකු අපිට voltage එක හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝවෝල්ට් 100ක් වුණත් මේකෙන් හදා ගන්න පුළුවන්. මෙන්න මේක නම් තියෙනවා මේ තේම්ස් ජෙනරේටර් කියලා එකක්. ඒක පල්ලෙහා තිබ්බා විස්තර කරලා. ඊට පස්සේ මෙන්න මේ graph එකට කියනවා මේ මෙන්න මේ හැඩයට කියනවා double exponential waveform මේ කියලා. මේක දන්නවනේ මේක අර high voltage එකක් ටෙස්ට් කරද්දී අපි ගන්න වේව් එක. ඊට පස්සේ මෙන්න මේකට කියනවා chop wave එකක් කියලා. මොකද මෙන්න මේක අර දිගට යන එක මෙන්න මෙතනදී කැඩිලා තියෙනවා. ඇයි මේක කැඩෙන්නේ? ඒ කියන්නේ මොකක් හරි ස්පියර් ගැප් එකක් කියලා. ස්පියර් ගැප් එකේ තමයි මේක වෙන්නේ. ස්පියර් ගැප් එකේදී වෝල්ටේජ් එක වැඩි වෙද්දී ඒ කියන්නේ එයාගේ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක හිතන්න මෙන්න මේ හරිය තියෙන්නේ කියලා. මැක්සිමම් මේකේදී බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක තියෙනවා. හැබැයි ඒකෙදි නෙමෙයි වෙන්නේ. ඇයි ඒකෙදි වෙන්නේ නැත්තේ? මෙන්න මේකෙදි මෙන්න මෙයාගේ මේ පාත් එක මේ මේකේ ස්ට්‍රීමර්ස් හැදෙනවනේ. මෙන්න මේක හදාගන්න එයාට ටයිම් එකක් යනවා. අන්නේ ටයිම් එක යන නිසා තමයි ඇත්තටම ඒ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එකේදී නැතුව ඊට පැනලා ටික වෙලාවක් ගියාට පස්සේ මේක මේ මෙන්න මේ බ්‍රේක් ඩවුන් එක වෙන්නේ. මේ දින ඩබල් එක්ස්පොනෙන්ෂියල් වේව් එක මේකෙදි තරලම ගත්තට පස්සේ තියෙන්නේ මොකද්ද ඩිස්චාර්ජ් වෙන කැපැසිටර් එකක වේව් එක මේ තියෙන ඩිස්චාර්ජ් එක මේ තියෙන්නේ චාර්ජ් එක. ඒතකොට මේ දෙක එකතු කරලා තමයි මේ ඩබල් එක්ස්පොනෙන්ෂියල් වේව් එක හදලා තියෙන්නේ. මෙන්න මේ චාර්ජ් වෙන එකයි ඩිස්චාර්ජ් වෙන එකයි හදාගන්නේ. ඒකට අපිට සර්කිට් එකක් තියෙනවා. අපි කැපැසිටර් එකක් ගන්නවා. මෙන්න මේ වගේ සර්කිට් එකක් තමයි පාවිච්චි කරන්නේ. C1 C2 R1 R2 කියලා හිතන්න. එතකොට මෙන්න මේ C2ට ඉනිෂියලි charge එකක් තියෙනවා. B0 කියලා B0 කියලා charge එකක් තියෙනවා. අන්න එතකොට මෙන්න මේ B0 කියන charge එක නිසා මේ V0 කියන charge එක R1 R2 හරහා discharge වෙනවා. ඒ වගේම මෙන්න මේ R2 හරහා C1 කියන එක ආයෙත් charge වෙන්න ගන්නවා. එන්න එතකොට තමයි මෙන්න මේ වගේ wave එකක් හැදෙන්නේ. ඊට පස්සේ මේ impulse අර AC DC and impulse එකනේ තියෙන්නේ. මෙන්න මේකෙදි V කියලා voltage එකක් දීලා තියෙනවා. මේ V කියන voltage එක නිසා යම් කිසි කාලයක් ගත වෙද්දී මේ capacity එක charge වෙනවා. ඊට පස්සේ switch එක දාන්න ගමන් මෙන්න මේක ක්ෂණිකව discharge වෙනවා. මෙන්න මේ වගේ එකක. මේ තියෙන impulse wave එක එන්නේ මෙන්න මේ වගේ එකක්. මෙයාගේ සමීකරණය එන්නේ v වර e ඍණ t කියන එක. මෙන්න මෙතන v වෙනවා. මේ තියෙන initially charge වෙච්ච ප්‍රමාණය. ඊට පස්සේ මෙන්න මේ half එක කියලා ගන්න මෙන්න මෙයාගේ voltage එක භාගයක් බහින්න යන time එක. මේ තියෙන අර මම කිව්ව මේ double exponential එක circuit එක මෙන්න මේක හදලා තිබුණා. මේකෙත් හොඳට මේ පැහැදිලි වෙන්න තිබ්බා ලූකස්ගේ පොතේ. ඒක පොඩ්ඩක් බලන්න. ඒක බැලුවම තේරෙනවා හොඳට. මේ තියෙන්නේ IEC ස්ටෑන්ඩඩ් එක. හයි වෝල්ටේජ් වලට අපි පාවිච්චි කරන ස්ටෑන්ඩඩ් කීපයක් තියෙනවා. එකක් අනේ මේ හයි වෝල්ටේජ් වලට විතර නෙවෙයි. ඒ කියන්නේ වෝල්ටේජ් ඇප්ලිකේෂන් වල ඉලෙක්ට්‍රිකල් ඇප්ලිකේෂන් වලට අපි පාවිච්චි කරන ස්ටෑන්ඩඩ් කීපයක් තියෙනවා. IEEE IEC ඊට පස්සේ BS EN AN
SI ISO. මේකේ මෙන්න මේ BSEN කියන එක පාවිච්චි කරන්නේ low voltage application වලට. අර දැන් BS 70 එක ඒක. ඊට පස්සේ මෙන්න මේ IEC එක තමයි පාවිච්චි කරන්නේ high voltage වලට. ඒකට අනුව මේ standard double exponential wave එකක ස්ටෑන්ඩඩ් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේකෙන් කියවෙන්නේ 1.2 50යි මයික්‍රෝසෙකන්ඩ් කියන්නේ මෙයාගේ මෙන්න මෙහෙම ගත්තම මේ අපි මුල ටිකට කියනවා ෆ්‍රන්ට් එක කියලා. පිටිපස්ස ටිකට කියනවා ටේල් එක කියලා. මේ ෆ්‍රන්ට් එකේ ටයිම් එකයි ටේල් එකේ ටයිම් එකයි තමයි මෙතන කියන්නේ. සරලව. ඒ කියන්නේ ඊටට පොඩ්ඩක් වෙනස් වෙනවා මේක. අර ඒක ගන්නේ ඉස්සරහට තියෙන්නේ. මේ තියෙන ස්ටෑන්ඩඩ් එක ගන්නේ මෙන්න මේ මැග්නිටියුඩ් එක. දැන් මෙතන Vmax එක Vm විදිහටම තියෙනවා. මෙතන 0.9යි Vm විදිහට තියෙනවා. මෙතන 0.5යි Vm මේ half එක වෙන්න යන වෙලාව. එතකොට මෙතන 0.1යි Vm 0.3යි Vm. මෙන්න මේකේ මෙන්න මේ රීජන් එක සාමාන්‍ය හිතන්නකො 30යි 90යි කියන රේන්ජ් එක. මෙන්න මේක අපි හිතනවා ආසන්න වශයෙන් රේඛීයයි කියලා. ඒ හිතලා ඊට පස්සේ මෙන්න මෙයාට අපි සමීකරණයක් ගන්නවා. සමීකරණයක් අරන් තමයි ඒ කියන්නේ මෙන්න මේ ටයිම් එක. මෙන්න මේ 30යි 90යි අතර යන ටයිම් එක තමයි 1.2 මයික්‍රෝසෙකන්ඩ් යන්නේ. ඊට පස්සේ මේ virtual origin එක කියලා ගන්නවා මෙන්න මේ රේඛාව කැපෙන තැන x අක්ෂයේ. අන්න එතන ඉඳන් මෙන්න මේ half magnitude එක හම්බෙන්න යන ටයිම් එක ගන්නවා 50යි මයික්‍රෝසෙකන්ඩ් කියලා. මේක මනුෂ්‍ය කරා අර අනිත් කුප්පි වල ගොඩක් තිබුණා කරලා. ඒක නිසා ඔප්පු කරන එක තේරුම් නැහැ. මේ ඊට පස්සේ මේක දැනගන්න ඕන එකක් තමයි මෙන්න මේ වේව් එකේ දැන් මේ හැඩේ තියෙන්නේ. මේ හැඩේ මෙන්න මේ පාර්ට් එක අයිති වෙන්නේ මෙයාගේ charge වෙන එකනේ. මේ ටික discharge වෙන පාර්ට් එක. එතකොට මේ charging time එක වැඩි. මේ charging time එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ front එක. අර අපි ගත්තේ front එක. front time එක ගොඩක් අඩුයි tail එකට වඩා. එතකොට double exponential wave එකේ සමීකරණය ගත්තොත් v naught තව e ඍණ alpha t ඍණ e ඍණ beta t වෙන්නේ. එතකොට මෙන්න මේ alpha නේ මෙන්න මේ පාර්ට් එකනේ charge වෙන්නේ. එතකොට alpha කියන එක beta ට වඩා ගොඩක් කුඩා අගයක් වෙනවා. ඒක අර ස්ටෑන්ඩඩ් මේකේ පෙන්නලා තියෙනවා. මේදී ඇල්ෆා කියන්නේ 0.0 ඒ කියන්නේ 0.1 ගාන. මේක 4.8 ගාන. ඒ කියන්නේ මේකට වඩා ගොඩක් විශාලයි බීටා ඇල්ෆාට වඩා. අන්න ඒකත් දැනගන්න. ඒ වගේම මෙන්න මේකේ charging එකට බලපාන්නේ R1 නේ. ඒ කියන්නේ මේ පැත්ත. එතකොට මෙන්න මේ discharge වෙන්න යන time එක ගොඩක් වැඩි. එතකොට discharge වෙන්න යන time එක සඳහා පවතිනවා R2 මත. එතකොට R2 ගොඩක් වැඩි අගයක් වෙන්න ඕනේ. ඒක තමයි මෙන්න මෙතනත් කියලා තියෙන්නේ. large sun resistor එකක් හම්බෙන ඔව්. ඒ වගේම මේ C1 කියන එක C2 ට වඩා විශාල වෙන්න ඕනේ. මෙන්න මේ මොකද ලොකු charge එකක් අපි මුලින් hold කරලා තියාගෙන ඉන්නවා. මේ charge කරලා තියලා තමයි මේක discharge කරන්නේ capacity එක. එතකොට C1 කියන එක ලොකු value එකක් ගන්නවා C2 ට වඩා. ඒ ටික. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා uncontrolled operation of impulse generator කියන කතාව. මෙන්න මෙතන අර සර්කිට් එකම තමයි තියෙන්නේ. මෙන්න මෙතන ස්පියර් ගැප් එකක් දාලා තියෙනවා. මේකෙන් මොකක්ද වෙන්නේ? මෙන්න
මෙතන වෝල්ටේජ් එක අර උඩටම පීක් එකට යන්න කලින් මෙයා බ්‍රේක් ඩවුන් එකක් කරගන්නවා. හරිද? මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේකනේ පීක් එක ෆුල් charge වෙන වෝල්ටේජ් ඊට කලින් මෙයා බ්‍රේක් ඩවුන් එකක් වෙනවා. හැබැයි මේ බ්‍රේක් ඩවුන් එක යුනිෆෝම් ඒ කියන්නේ හැම පාරම වෙන්නේ අපිට එක වගේ බ්‍රේක් ඩවුන් එකක් නෙමෙයි. ඒක වෙනස් වෙනවා. මොකද ඒක එක එක කන්ඩිෂන් මත වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට හම්බෙන ඉම්පල්ස් එකේ මැග්නිටියුඩ් එක එකපාරකදී එකක් එනවා ඊළඟ පාර ඊට වඩා අඩු වෙනවා ඊළඟ පාර වැඩි වෙන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. අන්න ඒක විසඳ ගන්න තමයි කන්ට්‍රෝල් ඔපරේෂන් එකට යන්නේ. ඒකෙදි අපි පාවිච්චි කරන්නේ මෙන්න මෙතන පල්ස් ජෙනරේටර් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී අපි ස්මෝල් පොඩි පල්ස් එකක් දෙනවා මෙන්න මෙතන බ්‍රේක් ඩවුන් එක කරන්න. ඒ කියන්නේ ෆුල් charge එකක් ඉන්නේ නැහැ. හැබැයි අර භාගයක් charge එකදී අපිට අදාළ වෝල්ටේජ් එක ආවට පස්සේ අපි පල්ස් එකක් දීලා බ්‍රේක් ඩවුන් එක කරන බලෙන්. හැබැයි ඒක හැම පාරම එකම ගානට තමයි charge වෙන්නේ. එකම ගානට එකම වෙලාවෙදී discharge වෙනවා. එතකොට අපිට හැම පාරම එක විදිහේ පල්ස් එකක් ගන්න පුළුවන්. මෙතනදී පෙන්වලා තියෙන්නේ ඒක තමයි. මෙන්න මේක මාක්ස් ඉම්පල්ස් ජෙනරේටර් සර්කිට් එක කියන්නේ මේකෙත් ලස්සන වැඩක් තියෙනවා. මොකද්ද? මේ කැපැසිටර්ස් තියෙනවනේ. මේ කැපැසිටර්ස් ටික ඔක්කොම charge වෙන්නේ parallel. හැබැයි discharge වෙන්නේ series. ඒ කියන්නේ දැන් මුලදී මේ resistors ටික තියෙනවා. මෙතන පොසිටිව් වෝල්ටේජ් එකක් දෙනවා. මෙතන ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ පොසිටිව් වෝල්ටේජ් එක මෙන්න මේ කැපැසිටර්ස් ඔක්කොටම ගිහිල්ලා කැපැසිටර්ස් ටික පොසිටිව් විදිහට පොසිටිව් එක මේ වෙත නෙගටිව් එකයි මේක Vm කියලා හිතන්න. එතකොට Vm විදිහට charge වෙනවා. ඊට පස්සේ මම ගන්නම් මෙතන මේ Vm කියන එක 5 කිලෝ වෝල්ට් වලට එනවා කියලා මේ Vm කියන එක. හැබැයි මෙන්න මේ ස්පියර් එකක් දාලා තියෙනවා ඊට වඩා අඩු වෝල්ටේජ් එකක බ්‍රේක් ඩවුන් වෙන්න. මේක දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් 4.4ක් කියලා හිතන්න. 4 කිලෝ වෝල්ට්. එතකොට මෙන්න මේ Vm එකපාර ඔක්කොම ටික charge වෙන්නේ නැහැ නේ. මෙතන ලොකු resistors දාලා තිනවා. මේ resistors ගොඩක් ලොකු වගේක්. මෙගා වගේ වගේක්. එතකොට මේ ටික හිමීට මේ capacitors ටික charge වෙද්දි මෙන්න මේ capacitors අර මේ 4යි කියන කිලෝ වෝල්ට් රේන්ජ් එකට ආවට පස්සේ ඊට වඩා charge වෙන්න යන්නේ නැහැ. මොකද ඒ 4 කිලෝ වෝල්ට් ආපු ගම මෙන්න මේ ස්පියර් ගැප් ටික බ්‍රේක් ඩවුන් වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කැපැසිටර් එක මෙන්න මේ විදියට මෙන්න මේ ගැප් එක හරහා බ්‍රේක් ඩවුන් වෙනවා. මේක ඇවිල්ලා මේ ගැප් එක හරහා බ්‍රේක් ඩවුන් වෙනවා. මේක මේ ගැප් එක හරහා බ්‍රේක් ඩවුන් වෙනවා. එතකොට මේ පේනවද මේ ටික ඔක්කොම සීරීස් කනෙක්ට් වෙලා තියෙන්නේ. මෙතන වෝල්ටේජ් 0යි. මෙතන Vm වෙනවා. මෙතන 2යි Vm වෙනවා. නෑ සෝරි. මෙතන Vm. මෙතන 2යි Vm වෙනවා. මෙයාට යද්දි 3යි Vm වෙනවා. එතකොට මේකෙන් උතුත් අපිට ඒ කියන්නේ 1 කිලෝ මේ දෙන වෝල්ටේජ් මත නෙමෙයි මේක ස්පියර් ගැප් එකේ වෝල්ටේජ් මත තමයි රඳාපන්නේ. ඒ කියන්නේ 4 කිලෝ වෝල්ට් නේ අපිට මේකේ උඩරිම හෝල්ඩ් කරගන්න පුළුවන්. ඒතකොට 4 කිලෝ වෝල්ට් නම් 4 3 12 කිලෝ වෝල්ට් වල මේ වෝල්ටේජ් එක අපිට ගන්න පුළුවන්. පල්ස් එකක් ගන්න පුළුවන්. ඒකත් එන්නේ මෙහෙමයි. මේක මොකද්ද? පොසිටිව්. මෙයාට සාපේක්ෂව මෙයා පොසිටිව්. මෙයා පොසිටිව්. මෙතන පොසිටිව්. මෙතනත් පොසිටිව්. අන්තිමට එන්නේ පොසිටිව් එක. ඊට පස්සේ මේක කියලා තියෙනවා මේ ඔක්කොම කැපැසිටර්ස් ටික charge වෙන්න යන්නේ දල වශයෙන් විනාඩියක් වගේ කාලයක්. මේකෙන් අපිට very high value එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකේ stage මේ පේනවනේ මේ stage එකක් තියෙන්නේ. මෙන්න මේ stage ගාන අපිට ඕන තරම් වැඩි කරගන්න පුළුවන්. වැඩි කරගෙන අපිට ඕන තරම් වැඩි impulse එකක් ගන්න පුළුවන්. හැබැයි මේකම අපිට දැන් positive impulse එකක් නැතුව negative impulse එකක් ගන්න ඕන නම් ඒකෙදි මොකද්ද කරන්නේ? සරලවම කරන්න තියෙන්නේ මේ capacitors උයි ස්පියර් ගැප් එකයි ඉන්ටර්චේන්ජ් කරනවා. ඒකට මොකද්ද සර්කිට් එකේ මේ තියෙන්නේ Goodlet impulse generator circuit එක. ඒකේ මේ ස්පියර් ගැප් එකයි capacity එක ඉන්ටර්චේන්ජ් කරලා තියෙනවා.
මේකෙදිත් වෙන්නේ අර දෙයම තමයි. මොකද්ද? පොසිටිව් වෝල්ටේජ් එකක් තියෙනවා. පොසිටිව් VM කියලා ගන්න. මෙතන VM වෙනවා. පොසිටිව්. මේක මේ ලයින් එක දිගටම ග්‍රවුන්ඩ්. මේ ටික දිගටම ග්‍රවුන්ඩ්. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා charge වෙනවා VM වලට. මෙයා VM වලට. මෙයාත් VM වලට. එතකොට අර විදිහටම මේ ස්පියර් ගැප් එකේ මම ගන්න මේක 5 කිලෝ වෝල්ට් බ්‍රේක් ඩවුන් එක වෙන්නේ 4 කිලෝ වෝල්ට්. එතකොට මේ කැපැසිටර්ස් ටික 4 කිලෝ වෝල්ට් වලට charge වුණ ගමන් මෙන්න මේ ගැප් එක බ්‍රේක් ඩවුන් වෙනවා. ගැප් එක බ්‍රේක් ඩවුන් වෙලා මෙන්න මේ මෙයා හරහා පාත් එකක් හදනවා. මේකෙදි වෙන්නේ මේ ගැප් එක හරහා තියෙන පාත් එකේ දැන් මේ මෙතන වායුවනේ තියෙන්නේ. මේ වායුව හරහා කරන්ට් එක පාස් වෙනවා. මෙන්න මේ පාස් වෙන පාත් එකේ රෙසිස්ටන්ස් එකට වඩා මෙන්න මේ දාලා තියෙන රෙසිස්ටන්ස් වැඩි. එතකොට මේවා හරහා යන කරන්ට් එකට වඩා වැඩි කරන්ට් එකක් තමයි මෙන්න මේ ටික හරහා යන්නේ. එතකොට තමයි මෙන්න මේ පාත් එක සීරීස් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට පාත් එක සීරීස් පාත් එකක් හදා ගන්නවා. එතකොට දැන් මෙතන වෝල්ටේජ් 0. මෙතනත් 0 වෙනවා. මෙතන 0 වෙනකොට මෙයාට සාපේක්ෂව මෙයා ඍණ VM වෙනවා. මෙතන ඍණ VM, මෙතන ඍණ 2යි VM, ඍණ 3යි VM වෙනවා. මෙතනදී අපිට හම්බෙන්නේ නෙගටිව් ඉම්පල්ස් එකක්. මෙතනත් ඒ කියලා තියෙන්නේ මේ සිමල්ටේනියස් බ්‍රේක් ඩවුන්ස්. ඒ කියන්නේ ඔක්කොම ටික එකපාර බ්‍රේක් ඩවුන් වෙනවා මේ ගැප් ටික. මෙන්න මෙතනත් අපිට කියන්නේ ස්පියර් ගැප් එකේ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එකට යන්න කලින්ම අපිට මේ පල්ස් එකක් දීලා එයාව මැනුවලි බ්‍රේක් ඩවුන් කරන්න පුළුවන්. එතකොට අපිට අදාළ වෝල්ටේජ් එකේදී මෙයා බ්‍රේක් ඩවුන් එක කරලා අපිට අදාළ වෝල්ටේජ් එකක් ගන්න පුළුවන්. අපිට කැමති වෝල්ටේජ් එකක් ඒ වෙලේ. නැත්තම් අර මෙහෙම කන්ට්‍රෝල් එකක් නැත්තම් එයා දෙන්නේ එයා අර charge එක මෙයාගේ ඩිස්චාර්ජ් මේ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක තමයි බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් ටික එකතුවට තමයි අරක හදාගෙන දෙන්නේ. මෙතනත් ඒක තියෙන්නේ. මේ ටික තමයි තියෙන්නේ. මේකත් පේපර් එකක තිබ්බා. maybe describe briefly with the aid of suitable diagram operation of multi-stage impulse generator. එතකොට මේ දෙක ගැනම පොඩ්ඩක් කිව්වනම් හොඳයි. මොකද පොසිටිව් එකයි පොසිටිව් ඉම්පල්ස් එකයි නෙගටිව් ඉම්පල්ස් එකයි ජෙනරේට් කරගන්න විදිය ස්ටේජ් කීපයකට. මෙතනද අර දන්නවනේ කැපැසිටර්ස් ටිකයි ස්පියර් ගැප් එකයි එකතු වෙලා අර එක ස්ටේජ් එකක් හදනවා. ඒ වගේ ස්ටේජ් අපිට ඕන තරම් ඇඩ් කරලා ලොකු වෝල්ටේජ් එක හදා ගන්න පුළුවන් මේ මල්ටි ස්ටේජ් ඉම්පල්ස් ජෙනරේටර් එකෙන්. ඒ ටික තමයි මේ අර රසාර මැඩම් කරපු ටිකෙන් මම කරන්න හිටියේ අද. නවත්තමුද වෙන? හරි යෝෂ්ක අපි නවත්තමු.